Hello guys. ඔන්න ගිය සතියේ අපේ channel එකට subscribersලා 5000ක් ආවා. subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. Thank you very much. ඒත් එක්කම අපි මුල් කාලෙම පොරොන්දු වුණා. ඒ කියන්නේ subscribersලා 500ක් විතර ඉන්න කාලේ කට්ටිය ඇහුවා Q&A එකක් කරන්න නැද්ද කියලා නේ. කවද්ද කරන්න කියලා. ඉතින් මේ දවස්වල අපි කිව්වා subscribersලා 5000ක් ආවම අනිවාර්යෙන් කරනවා කියලා. ඔව් අපි හිතලා නෙවෙයි ලොකුවට කිව්වේ 5000ක් ආවම කරන්නම් කියලා අපි හිතුවේ නෑ. අපි හිතුවේ ගොඩක් කල් නෙවෙයි කියලා. ඔව් අපිට එච්චර අයිඩියා තිබුණා තියෙනවා. අපි හිතුවේ ගොඩාක් කල් යයි කියලා. ඒ වුණාට දැන් මාස දෙකෙන් තුනෙන් ආවා. ඒකින්ද පොරොන්දු කඩ කරන්න බැරි හින්දා Q&A එක ඔන්න අද අපි කරනවා. YouTube එකේ, Instagram එකේ, Facebook එකේ මැසේජ් කරලා තිබ්බා. ඒ වගේම කමෙන්ට්ස් දාලා ප්‍රශ්න අහලා තිබ්බා 70 ගාණක්. පුළුවන් තරම් ඒවට අද උත්තර දෙන්න අපි try කරනවා. එහෙනම් අපි කෙලින්ම ප්‍රශ්න ටිකට යමු. මුල්ම ප්‍රශ්න සෙට් එකම අහලා තියෙන අපි ගැන ඩින් ඩොන් අහලා තියෙනවා. ඔයාලා ලංකාවේ කොහෙද දෙන්නගේ වයස? දේල් මිහිරුෂිකා ඔයාලගේ විස්තර ටිකක් කියන්නකෝ. ඊළඟට මදුවන්ත ශ්‍රී අහලා තියෙනවා ඔයයිලා දකුණේ. ඔයයිලා දකුණේ නෑ දකුණේ නෙවෙයි. තාර්කි නවරත්න. කොයි කාලෙද ස්විට්සර්ලන්ඩ් ගියේ ලංකාවේ කොහෙද? travel with Poddo අහලා තියෙනවා ඔයාලගේ ස්ටෝරි එක කියන්නකෝ. රශ්මි ජේ ප්‍රේමතිලක. රශ්මිකා ජේ ප්‍රේමතිලක. උපතේ සිට සියලු විස්තර සවිස්තරාත්මකව අවශ්‍යයි. චමුද්ජීවක චන්ද්‍රවංශ 10k ගන්න කියලා විශ් කරලා තියෙනවා. ඊළඟට ඔයාලගෙන විස්තර ගේන්නකෝ. ප්‍රශ්න ටික කියවුවා. එහෙනම් අපි උත්තරයට ladies first. මගේ හෝම් ටවුන් එක කැන්ඩි. දැන් ඉන්නේ මොරටුවේ. ඔව් මගේත් හෝම් ටවුන් එක කැන්ඩි. අපි දැන් ඉන්නේ මොරටුව තමයි දැන් ඉන්නේ. ස්කූල්ස් ගැන කියනවා නම් මම එක වසරේ ඉඳන් 13ටම ගියේ ධර්මරාජ විද්‍යාලය මහනුවර ධර්මරාජ කොලෙජ් කැන්ඩි. මම ස්කූල්ස් දෙකකට ගියා. ප්‍රයිමරි ගියේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලට. ඊට පස්සේ ග්‍රේඩ් 6 වලට කැන්ඩි ගර්ල්ස් හයි ස්කූල් ගියා මහනුවර උසස් බාලිකා විදුහලට. ඔව් ඊට පස්සේ මම A levels කරේ maths වලින්. මම බයෝ වලින් කරේ. ස්විට්සර්ලන්ඩ් ආවේ කොහෙද කියලා තිබ්බා. ස්විට්සර්ලන්ඩ් ආවේ මම නම් දැන් අවුරුදු 2කමාරක් විතර. ඊට කලින් හිටියේ සිංගප්පූරුවල, ඊට කලින් හිටියේ ලංකාවේ, ඊට කලින් හිටියා ජර්මනියේ, ඊට කලින් හිටියේ ලංකාවේ. ඕක තමයි මගේ ලංකාවේ, ජර්මනියේ, ලංකාවේ, සිංගප්පූර්, ස්විට්සර්ලන්ඩ්. ස්විට්සර්ලන්ඩ් ආවේ මාස මම ස්විට්සර්ලන්ඩ් ආවේ මාස 3කට කලින්. මාස 3කට කලින් තමයි ආවේ. හරි ඊළඟට අහලා තියෙනවා තව ප්‍රශ්න ටිකක්. මේවා මෙන්දි අහලා තියෙන jobs ගැන, මම කරන දේවල් ගැන, අපි දෙන කරන දේවල් ගැන, ස්ටඩීස් ගැන එහෙම. හරි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යන්න. අපේ කතාව The Untold Stories තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. රට ගිහින් මොකෝ කරන්න දෙන්න. ඒ වගේම ප්‍රශ්නෙට උත්තරයට කලින් මුලින් කියන්න ඕනේ අපේ කතාව channel එකේ ඩොකා අයියා ඇන්ටි චක්කි තමයි අපිට මුලින්ම shout out එකක් දුන්නේ. Thank you so much shout out එකට. අපි ගොඩක් කැමති channel එක. රට ගිහින් මොකෝ කරන්න? මම පටන් ගන්න. මම රිසර්චර් කෙනෙක්. මෙහි රිසර්ච් ලැබ් එකක තමයි වර්ක් කරන්නේ. එතකොට මම රිසර්ච් කරන්නේ mainly පරිගණක විද්‍යාව, computer science and electrical engineering ඔය දෙක අතරමැද තියෙන ඒරියා එක. හරියටම කියනවා නම් ස්මාර්ට්ෆෝන්ස් අපි හැමෝම යූස් කරනවා. මේ ස්මාර්ට්ෆෝන්ස් වල ගොඩක් sensors තියෙනවා. මේ sensors වලින් data අරගෙන කොහොමද එක එක දේවල් අපි මිනිස්සු ගැන කියන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ස්මාර්ට්ෆෝන්ස් වලට පුළුවන් ඔයාලා සාක්කුවේ දාන් හිටියත් ඔයාලා ඇවිදිද්දි ඔයාලා යන ස්ටෙප්ස් ගන්න වගේ ගණන් කරන්න පුළුවන්. ඕක සරලම උදාහරණයක්. ඔතනින් එහාට අපි කරන දේවල් ගැන තමයි මම දැන් රිසර්ච් වලින් කරන්නේ. මම නම් ජොබ් එකක් කරන්නේ නැහැ. ගෙදරට තමයි ඉන්නේ. ඔව් ඒ වර්ක් කරන්නේ නැහැ. ඒ වුණාට channel එකේ හැම වැඩක්ම කරන්නේ මෙයා තමයි. වීඩියෝ එඩිටින් ඉඳන් ස්ක්‍රිප්ට් හදන තැන ඉඳන් හැම දෙයක්ම බලාගන්නේ සතිය සාමාන්‍ය වීඩියෝ එඩිට් කරන්න සතිය දවස් 5ක්ම යනවා. ඒකින්ද ඉතින් ෆුල් ටයිම් වැඩ කරනවා වගේ තමයි ඉතින්. ගෙදරට වෙලා හොබි එක අපේ ඇත්තටම මේ channel එක. මොකද අපි වීකෙන්ඩ්ස් වලට කොහොමද ගොඩක් වෙලාට travel කරනවා. දැන් මෙහෙට ඇවිල්ලා තමයි එඩිටින් කරන පටන් ගත්තේ. මම ඊට කලින් දැනන් හිටියේ නෑ. මේ මාස 3ක් ඇතුළත තමයි හැමදේම ඉගෙන ගත්තේ. ඔව් එඩිටින් දැනගෙන හිටියේ නෑ. දැන් ඉගෙනගෙන දැන් ෆුල් ටයිම් එඩිටින් කරනවා. ඒ වීඩියෝස් ඔක්කොම හදන්නේ. ඔක තමයි රට ගිහිල්ලා කරන්න දෙන්න. හරි ඊළඟ ප්‍රශ්නේ. නිෂ් දිල්හාර තමයි යාලා තියෙන්නේ. would love to hear about your academic journey. ඊළඟට සසි ස්පෙන්සර්ත් අහලා තියෙනවා. ඒකට සමාන ප්‍රශ්නයක් නේ. ඔව් academic journey එක කැමති නම් පොඩි විස්තරයක් දාන්න. ඔව් academic journey එක මෙහෙමයි. A levels කරේ maths වලින්. ඊට පස්සේ A levels ඉවරන ගමන්ම මම CIMA කරා. management accounting වල තියෙන professional qualification එක CIMA කියලා කියන්නේ. ඒක complete කරා 2014.
ඒ ගමන්ම මොරටු ඉංජිනේරින් ෆැකල්ටි එක සිලෙක්ට් වුණා 2014 ඉඳන් 17 වෙනකම් මම කරා ඉංජිනේරින් ෆැකල්ටි එකේ මගේ ඩිග්‍රිය බැචලර්ස් ඩිග්‍රිය කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉංජිනේරින් ඉවරන ගමන්ම මම අන්තිම කාලේ ඉඳන්ම රිසර්ච් වලට ගොඩක් කැමැත්තෙන් වැඩ කරා අන්තිම අවුරුද්දම වගේ රිසර්ච් එහෙම කරා ඒකින්ද රිසර්ච් පැත්තටම තමයි හැරුණේ මොරටු ඉන්න ගමන් ඊට පස්සේ සිංගප්පූර් ගියා සිංගප්පූර් ගිහිල්ලා රිසර්ච් ලැබ් එක වැඩ කරේ එතන වැඩ කරා අවුරුදු එකමාරක් විතර ඊට පස්සේ එහෙම කළා තමයි මෙහි රිසර්ච් ලැබ් එක දැන් රිසර්ච් කරන්නේ ස්විට්සර්ලන්ඩ් වල මෙහි ඒ ගමන් මගේ PhD එකටත් ඉගෙන ගන්නවා EPFL කියන යුනිවර්සිටි එකේ මම ඒ ලෙවල් කරාට පස්සේ බයෝ ස්ට්‍රීම් එකකින් කරේ ඊට පස්සේ IPM එකේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ඉන් HRM human resource management එක කරා ඒත් එක්කම මට යුනිවර්සිටි ඇඩ්මිෂන් එක ආවා ඕවර්වෙල්ලස් යුනිවර්සිටි එකේ මම ඊට පස්සේ ඩිග්‍රී එක කරා ඇනිමල් සයන්ස් තව ප්‍රශ්න තියෙනවද ඊට පස්සේ තියෙනවා මේ නිෂු අහලා තියෙන ප්‍රශ්න තව ගාලක් තියෙනවා ඔයාලා YouTube කරන්න පටන් ගන්න කොච්චර කාලෙද YouTube කරන්න පටන් ගත්තේ මේ මම පොඩි කාලේ ඉඳන්ම travel videos කරලා දාලා තියෙන මම දැන් අවුරුදු 10කට විතර කලින් දාලා තියෙන වීඩියෝ එකක් මම කරපු හයික් එකක් ගැන ස්කවුටින් කරන කාලේ ඒ කාලේ ඉඳන්ම එඩිට් කරන එකට වීඩියෝ කරන ඒවා වලට හරිම ආසයි ඊට පස්සේ 2016 ඉඳන් මගේ private YouTube channel එකකින් මම කරලා තියෙනවා මම ගියේ එක රටවල් වල පොඩි cinematic video clips වගේ ඒවා මම හදලා දාලා තියෙනවා යුරෝප් වල සමහර රටවල් South East Asia ඔය වගේ ඒවා දාලා තියෙනවා ඒ කාලේ ඉඳන් මම වීඩියෝ කරනවා මම ඉස්සෙල්ලාගේ වගේ මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මට ටයිම් නෑ මොකද මම සතිය දවස් 5ම වැඩ කරනවා ගොඩක් වෙලාවට ඒකින්ද වීඩියෝ එඩිට් කරන්න වෙලාවක් නෑ වීඩියෝ එඩිට් කරනවා කියන එක එන අමාරු වැඩක් හෙනට හිතන්න ඕනේ ලස්සන ස්ටෝරි එකක් හදා ගන්න ඕනේ ඒක ලේසි නෑ අපි කරන ස්ටයිල් එකත් එක්ක විශේෂයෙන්ම ලේසි නෑ මොකද සිනමැටික් ට්‍රැවල් වීඩියෝ කියන ස්ටයිල් එකට කරන හින්දා පොඩ්ඩක් අමාරුයි වීඩියෝ එක එඩිට් කරන්න කලර් ග්‍රේඩින් ගොඩක් කතා තියෙනවා ඔත් එක්ක මට වෙලා තිබ්බේ නැහැ. හැබැයි මං ගාව වීඩියෝස් ගොඩාක් තියෙනවා ඉස්සර ගිය රටවල. දැන් Wi-Fi ආවට පස්සේ වාසිය තමයි ෆුල් ටයිම් වීඩියෝ එඩිටර් කෙනෙක් අපිට ඉන්නවා. ඉතින් ඔකත් එක්ක Wi-Fi ලා මේ Nomadic Lobsters කියන channel එක පටන් ගන්න දැන් මාස 3යි. ඊට කලිනුත් ඒ වුණාට මම කැමරාස් ඕන තරම් යූස් කරලා තියෙනවා. හොබි එකක් විදියට දිගටම වීඩියෝස් කරනවා. ඊළඟට අහලා තියෙනවා නිෂ් දෙවිහරම research projects you have done or been part of. මම මොරටුවේදී රිසර්ච් කරේ Google එක ඔයගොල්ලෝ දන්නවනේ Google එකේ එහෙම අපිට සර්ච් කරාම රිසල්ට්ස් දෙනවා ගොඩක්. මේ රිසල්ට්ස් දෙන්න නම් Google එක ලෝකේ තියෙන ගොඩාක් වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඒකේ තියෙන data අරගෙන ඒවා ඒගොල්ලෝගේ knowledge base එක තියාගෙන තමයි මේ රිසල්ට්ස් දෙන්නේ. එතකොට ඔය තියෙන කොහේ හරි තියෙන වෙබ්සයිට් එකක් වෙනස් කරාට පස්සේ ඒකත් Google එකෙන් දැනගන්න ඕනේ. මේකට කියන්නේ change detection කියලා. අන්න ඔය ඒරියා එක ගැන තමයි මම මොරටුවේදී මුලින්ම රිසර්ච් කරේ. හැබැයි ඊට පස්සේ මම සිංගප්පූරුවට ගිය දවස් ඉඳන්ම රිසර්ච් කරේ මොබයිල් සෙන්සිං කියන ඒරියා එකේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්මාර්ට්ෆෝන්ස් වලින් නැත්නම් තව සෙන්සර්ස් වලින් එහෙම යන සෙන්සර්ස් වලින් කොහොමද data අරගෙන ඒවා process කරන්නේ. ඒක සිංගප්පූරුවේදී mainly කරේ. දැන් මෙහෙට ආවට පස්සේ තවත් ස්පෙસિෆික් වෙලා මම කරන්නේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන සෙන්සර්ස්. ඒ සෙන්සර්ස් වලින් මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන කොහොමද අපි දේවල් කියන්නේ. උදාහරණයක් විදිහට දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ පුළුවන් ඔයාලා ගැන ස්ටෙප්ස් ගන්න කවුන්ට් කරන්න ෆෝන් එකකට. ඊට පස්සේ එතනින් එහාට ගියාම මම කරන රිසර්ච් වලින් මම බලනවා ඔයාලට ස්ට්‍රෙස් වෙලා දින්නේ නැද්ද කියලා අඳුර ගන්න පුළුවන්ද? ඔයාලගේ ඊටින් බිහේවියර් එක හැම බීම කන බිහේවියර්ස් අඳුර ගන්න පුළුවන්ද? නරක විදිහට කන්නා නම් ෆෝන් එකට පුළුවන්ද ඒක අඳුරගෙන පට ගාලා ඔයාලට කියන්න ඔයා මේ කන කැම නම් හොඳ නැහැ මේක නවත්තන්න කියලා කෙලින්ම වෝනින් එකක් දෙන්න පුළුවන්ද? අය වගේ අමුතු මේරියකින් තමයි මගේ රිසර්ච් යන්නේ. ඒ කියන්නේ මේකට තවත් එහා පැත්තට ගිහලා කිව්වත් machine learning, mobile sensing, social computing වගේ ගොඩාක් areas වල mixture එකක්. මම කියපුවා තේරුණාද දන්නේ සමහරට කමන්න. ඕක තමයි තත්ත්වය. රිසර්ච් කරන්නේ ඕවා. ඊට පස්සේ අහලා තියෙනවා how did you become a doctoral assistant at EPFL? EPFL කියන්නේ මම දැන් ඉන්නේ යුනිවර්සිටි එක. ඒකට ආවේ කොහොමද කියලා වගේ තමයි අහලා තියෙන්නේ. ඔය ඇත්තටම කියනවා නම් මම මේ යුනිවර්සිටි එක මුල් කාලේ ඉඳන් අහලා තිබ්බ පොඩි කාලේ ඉඳන්. මොකද මොරටුවේ සමහර අයියලා මේ කැම්පස් එකට ගිහිලා තිබ්බා. ඊට අමතරව මම 2016 දී මගේ අන්ඩර්ග්‍රැජුවේට් ඩිග්‍රී මොරටුවේ කරන කාලෙම ඉන්ටර්න්ෂිප් එකක් කරා ජර්මනි. ජර්මනි ඉන්ටර්න්ෂිප් කරන කාලේ මම ඒ කාලේ ගොඩාක් ආසයි මේ ප්‍රෝග්‍රෑමින්. ඒ කියන්නේ නැත්තම් පරිගණක විද්‍යාව තරඟ වලට යන්න මම ගොඩාක් ආසයි. ඒ අපි ගිහිල්ලා කරන්නේ ඒ දවසේ කෝඩ් කරලා මොකක් software එකක් හදනවා. ඒක ඊළඟට ජජ් බෝඩ් එකකට පිච් කරලා ඒ වගේ තරඟ තියෙනවා. ඉතින් මේ තරඟවලට මම යන්න ආස හින්දා මම ජර්මනි ඉන්න කාලේ ස්විට්සර්ලන්තේ මේ EPFL එකේ තියෙන හැකතන් එකට ආව ලව්ස් හැක් කියලා.
මේ ලව් සයික් එකට ආවට පස්සේ මම ඇත්තටම මාර විදියට සර්ප්‍රයිස් වුණා මේ යුනිවර්සිටි එක දැකලා. ඒ කියන්නේ ඒකේ රිසර්ච් ෆැසිලිටීස් ළමයිට තියෙන ෆැසිලිටීස් ඉන්න ප්‍රොෆෙසර්ස්ලත් එක්ක කතා කරන්න chance එක හම්බුණා. ඒ දේවල් එක්ක මාර විදියට ඉම්ප්‍රෙස් වුණා මේ යුනිවර්සිටි එක ගැන. ඊට පස්සේ මම තව හොයලා බලන්න පටන් ගත්තා EPFL ගැන. එතකොට මම දැක්කා මේක ඇත්තටම පරිගණක විද්‍යාව, ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් මේ වගේ සබ්ජෙක්ට්ස් වලට ලෝකේ මුල් 10 තියෙනවා. ඒ කියන්නේ ගොඩක් රෑන්කින්ග්ස් අනුව මුල්ම කීපේ තියෙනවා. උදාහරණයක් විදිහට QS කියන වර්ල්ඩ් රෑන්කින්ග් එක අනුව නම් පරිගණක විද්‍යාවට මේක ලෝකේ 8. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්, ඉලෙක්ට්‍රොනික්ස් ඉන්ජිනියරින් වලට වගේ ලෝකේ මේක 9ට තියෙන්නේ. ඉතින් අර ඒ දේවලුයි මම දැක්ක දේවලුයි රිසර්චර්ස්ලා හොඳ ඉන්නවා කියලා දැක්කා. මගේ ඒරියා එකටත් මෙහි හොඳ රිසර්ච් කරනවා. ඔය හැමදේම එක තමයි EPFL එන්න ඕනේ කියලා මම 2016 දී අදිෂ්ඨාන කරගත්තා ටික ටික. ඊට පස්සේ මම මොරටුවේ ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් රිසර්ච් කරා. රිසර්ච් වලට ආස හිතුණා. මේ දැක්කට පස්සේ එන්න ඕනේ කියලා හිතුන හින්දාම රිසර්ච් ආසාවෙන් කරා. මොරටුවෙන් ලොකු සපෝට් එකක් හම්බුණා අපේ ඉන්න ප්‍රොෆෙසර්ස්ලා, ලෙක්චරර්ස්ලාගේ. ඊට පස්සේ සිංගප්පූර් ගිහිල්ලා මම ටික කාලයක් රිසර්ච් කරා. අවුරුදු එකමාරක් විතර යුනිවර්සිටි රිසර්ච් ලැබ් එක. ඊට පස්සේ තමයි මම EPFL එකට ඇප්ලයි කරේ. EPFL ඇප්ලයි කරද්දි මුලින් ෆේල් වුණා. 2017 ඇප්ලයි කරලා සිලෙක්ට් වුණේ නැහැ. ඊට පස්සේ අවුරුද්දකට පස්සේ තවත් හොඳට රිසර්ච් කරලා හොඳ පේපර්ස් ටිකක් දාගෙන ඊළඟට ඇප්ලයි කරද්දි තමයි තේරුනේ 2018 දී. ඒ වගේම කියනවා නම් මේ PhDs වලට රිසර්ච් ජොබ්ස් වලට ඇප්ලයි කරද්දි ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. USA ගොඩක් කට්ටිය යනවා, සිංගප්පූර්, ඊළඟට යුරෝප්, ඒ වගේ ගොඩක් ඒරියාස් වලට යනවා. මට ගොඩක් වෙලාට එන්න ඕනේ කෙලින්ම යුරෝප් වලට. මොකද මම ට්‍රැවලින් වලටත් ආසයි. ඊට අමතරව මම ස්විට්සර්ලන්තේ දැකලා තියෙනවා කලින්. මම ඇවිල්ලා තියෙනවා මේ යුනිවර්සිටිස් වලට. ඒ වගේම මම UK වලටත් ගිහිල්ලා UK වල යුනිවර්සිටිස් වල දැකලා තියෙනවා. ඒකද මම මේන්ලි ඇප්ලයි කරේ යුරෝප් වල, ස්විට්සර්ලන්ඩ් and UK වලට. ස්විට්සර්ලන්ඩ් වල මම ඇප්ලයි කරා කෙලින්ම EPFL එකට. UK වල ඇප්ලයි කරා University of Cambridge. දෙකෙන්ම මට ඇඩ්මිෂන් හම්බුණා. ගොඩක් දේවල් හිතලා බලලා මගේ කැමැත්ත සහ මේ කඳු තියෙන හැම දේමත් මම ට්‍රැවල් කරන්න තාසින්ද රිසර්ච් වලට තියෙන ෆැසිලිටිස් හැමදේම හිතලා මම හිතුවා EPFL එක තෝරගන්න ඕනේ කියලා. ඔහොම තමයි ඇත්තටම මෙහි EPFL කියන යුනිවර්සිටි එකේ ඩොක්ටරල් ඇසිස්ටන්ට් කෙනෙක් මම වුණේ. සසි ස්පෙන්සර් ඇකඩමික් ජර්නි ආයක කිව්වා. මවුන්ට් කිනාබාලු නැග්ගේකේ වීඩියෝ එකක් පුළුවන් නම් අරන් එන්න. ඔව් මවුන්ට් කිනාබාලු කියන්නේ මැලේසියාවේ තියෙන උසම කන්ද. මීටර් 4.5ක් උසයි. මම නැග්ගේ කන්දත්. ඒ කන්දේ ඇත්තටම ප්‍රශ්නේ වුණේ මං ගෙනිච්ච GoPro එකේ පොඩි ප්‍රශ්නයක් කරලා රෙකෝඩ් කරගන්න බැරි වුණා කිසි දෙයක්. හැබැයි අන්තිමට එකේ ෆෝන් එකෙන් පොඩ්ඩක් රෙකෝඩ් කරපුවා මං කලින් වීඩියෝ එක දාලා තිබ්බා. ලොකු වීඩියෝ කරන්න තරම් වීඩියෝස් නෑ මං ගාව. මවුන්ට් කිනාබාලු හයික් එකේ. හැබැයි ඩීටේල්ස් ගොඩක් ඉන්ටරෙස්ටිං නම් මට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඕනනම් දවසක් කරලා දාන්න පුළුවන් ඉස්සර දවසක. ආසනද්ද කිලිමන්ජාරෝ පොඩි අභියෝගයක් එක්ක කරන්න. ඔව් මවුන්ට් කිලිමන්ජාරෝ ඒකත් අහන්න සසි ස්පෙන්සර්මයි. මවුන්ට් කිලිමන්ජාරෝ කියන්නේ අප්‍රිකාවේ උසම කන්ද. මේ කන්දත් ගොඩක් ලස්සන කන්දක්. හෙන ලස්සන හයික් එකක් තියෙන්නේ. මම ඇත්තටම කියනවා නම් 2019 එවරස් බේස් කැම්ප් හයික් එක කරලා ඕනලා තිබෙන 2021 නැත්නම් 22 කිලිමන්ජාරෝ යන්න. ඒකට ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා හිතුවා. හැමදේම කරගෙනත් ගියා ටික කාලෙක. ප්‍රශ්න වුණේ මේ කොරෝනා එක්ක හැමදේම කොරෝනා එකත් එක්ක වෙනස් වුණා, ප්ලෑන්ස් වෙනස් වුණා. දැන් නම් තියෙන්නේ යන්න බැරි තත්ත්වය. ඉතින් අනිවාර්යයෙන්ම ඉස්සර දවසක කරන්න තමයි හිතන් ඉන්නේ. අනිවාර්යයෙන්. පතරත් එක්කම තමයි යන්නේ අනිවාර්යයෙන්. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ එක වගේ ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. ස්විස් ගියේ කොහමද? ස්ටුඩන්ට් වීසා නෑ, ස්ටුඩන්ට් වීසා නෙවෙයි. මම කරන ජොබ් එකත් එක්ක මට හම්බෙන්නේ වර්ක් පර්මිට් එක. රංගන අහල් තියෙන එක. ඊට පස්සේ විනෝද් ප්‍රසන්න එඩියුටියු රාසන්සර මල්දෙනිය අශේන් නවෝත් කෙෂුබ්‍රෝ සංජුමදුවන්ත වෝක් විත්රු මංජිත කරුණාරත්න ඔය හැමෝම අහලා තියෙන වෙනුර පෙරේරා ඊළඟට වෙන්ඩ පෙර ඔය සෙට් එක මම හිතන්නේ ජොබ් එක ගැන. මම හිතන්නේ අපි ජොබ් එක ගැන කිව්වා. මම රිසර්චර් කෙනෙක් විදියට මෙහෙ වැඩ කරනවා. වයිෆ් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ගීතාල් ප්‍රසාද් අහලා තියෙනවා. ඔයාලා ස්විට්සර්ලන්ඩ් වල PR ගත්තේ කොහොමද? PR නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ වර්ක් පර්මිට් එකකින් තමයි අපි දෙන්නම ඉන්නේ. වයිෆ් කෙනෙක් විදියට ස්විට්සර්ලන්ඩ් වල ඉද්දිත් හම්බෙන්නේ වර්ක් පර්මිට්. ඔව්. ඊළඟට ලලිත රාජපක්ෂ සහ හේෂාන් සංජීව දෙන්නම අහලා තියෙන එක වගේ ප්‍රශ්න සෙට් එකක්. තුන් දෙනාම අහලා තියෙනවා ට්‍රැවල් කරන්න ඔච්චර සල්ලි කොහෙන්ද? ඔයාලා දෙන්න ස්විස් කරන ජොබ්ස් මොනවද? ඊළඟ හේෂාන් සංජීව අහලා තියෙනවා ට්‍රැවලින් වලට වියදම් කරන්නේ කොහොමද? දෙන්නම ජොබ් කරනවද කියලා. නවසීලන්තයේ පදිංචි වෙලා ඉන්නේ නැහැ ස්විට්සර්ලන්ඩ් වල.
ඊළඟට තව කෙනෙක් අහලා තියෙනවා මම මෙතන නම දාගෙන නැහැ. අයියා නක්කා ඔයාලට ට්‍රැවල් කරන්න ඔච්චර සල්ලි කොහෙන්ද? ඔයාලා දෙන කරන ජොබ්ස් මොනවද? ජොබ්ස් ගැන අපි කලින් කිව්වා. මම රිසර්ච් කෙනෙක් විදිහට වැඩ කරනවා, PhD එක කරනවා. සල්ලි ගැන කිව්වොත් ඇත්තටම මෙහෙමයි. මම ඒක දකින්නේ 아무තු කෝණකින්. මොකද මම යුරෝප් වල දැන් ටික කාලයක් හිටපු හින්දා මට හිතෙන කතාව මම කියන්නම්. යුරෝප් වල ජර්මනියේ ස්විට්සර්ලන්තේ මම දැකලා තියෙන දේවල් අනුව ගොඩක් වෙලාවට මෙහි පඩියක් දෙද්දී මිනිස්සුන්ගේ මානසික සුවතාව ඒ පැත්ත ගැනත් ලොකුවට හිතනවා. මේ ගවර්න්මන්ට්ස් වල සෞඛ්‍ය, මෙන්ටල් වෙල් බීయింగ్ ඔය දේවල් ගැන හිතලා තමයි පඩිය ඩිසයිඩ් කරන්නේ. මේ හැම අවුරුද්දෙම රිවයිස් කරනවා වියදම් වැඩි වෙනත් එක්ක මේ වගේ තමයි ඩිසයිඩ් කරන්නේ. මට පෙන්නලා තියෙන ජොබ් සෙට් එකේ මම දැකලා තියෙන ජොබ්ස් වල සාමාන්‍ය පඩියක් දෙද්දී සේවිංග්ස් කරගන්න, ඒ වගේම පෙන්ෂන් එකකට ඕන වෙනවා, ඒ වගේම ට්‍රැවලිංగ్ සහ මේ වගේ අවුට්ඩෝර් ඇක්ටිවිටීස් කරන දේවල් වලට වියදම් ගන්න පුළුවන් වෙන තමයි මේ රටවල පඩිය හදන්නේ. ඒක එක පැත්තක්. ඒත් එක්කම සාමාන්‍යයෙන් කරනවා නම් සාමාන්‍ය ජොබ් එකක් කරනවා නම් ගොඩක් අයට සතිය අන්තයේ හරි කොහෙද යන්න ට්‍රැවල් කරන්න පුළුවන් විදිහ පඩියක් හම්බ වෙනවා මේ. මට තේරෙන විදිහට. at least ස්විට්සර්ලන්ඩ් වල. මොකද ඒක තමයි එක පැත්ත. මට හිතෙන. අනෙක් පැත්තෙන් කතා කරලා මේ යුරෝප් වල ට්‍රැවල් කරනවා කියන එක ගැන මට හිතන විදිහට මිත්‍යාවක් තියෙනවා ලොකු වියදම් යන දෙයක් කියලා. ඇත්ත කතාව වියදම් යන දෙයක් නෙවෙයි යුරෝප් වල ඉන්න කෙනෙක්ට. මොකද යුරෝප් වල ඉන්න කෙනෙක්ට හම්බෙන සාමාන්‍යයෙන් හම්බෙන පඩියකුත් එක්ක මෙහි ට්‍රැවල් කරන්න තියෙන කොස්ට් එක ගොඩාක් අඩුයි. උදාහරණයක් විදිහට ජර්මනි හරි ජර්මනි මම ඉස්සර ඉන්න කාලේ මට මතකයි මම බජට් ට්‍රැවල් කරේ. මොකද මම ඉන්ටර්න් කෙනෙක් විදිහට හිටියේ ඒ කාලේ. දැන් ජොබ් එකක් කරාට ඉන්ටර්න් කෙනෙක් කියලා ඉන්න කාලේ හම්බෙන පඩියෙන් උනා බස් ජර්නි එකකින් රටවල් දෙක තුනකට යන්න පුළුවන්. යන්නේ පොඩි වියදමක්. හරිම පොඩි වියදමක්. හිතා ගන්නත් බැරි තරම් පොඩි වියදමක්. සමහරවිට යුරෝ 10ක් විතර වියදම් කරලා අපිට අලුත් රටකට යන්න පුළුවන්. ජර්මනි ඉන්නකොට. මට ඒ කාලේ හොඳට මතකයි. දැන් ස්විට්සර්ලන්තට ආවට පස්සේ ජර්මනිට වඩා මෙහි වියදම් පොඩ්ඩක් වැඩි. මේ ට්‍රේන්ස් එක්ස්පෙන්සිව්, ඒ දේවල් එක්ස්පෙන්සිව්. ඒත් මට තේරෙන විදිහට යුරෝප් වල තියෙන රටවල් වලට සාමාන්‍යයෙන් අඩු වියදමකින් ට්‍රැවල් කරගන්න පුළුවන්. හම්බෙන පඩිත් එක්ක. ඒකින්ද අර සල්ලි ගොඩාක් තියෙනවද කියලා අහනකොට එහෙම මේ නෝමල් ට්‍රැවල් කරලා වීකෙන්ඩ්ස් වලට මෙහෙ තියෙන ලස්සන තැනකට ගිහිල්ලා ඉන්න සෆිෂන්ට් විදිහට තමයි මේ සිස්ටම් එකම ඩිසයින් වෙලා තියෙන්නේ. ඕක තමයි සල්ලි එන විදිය. ජොබ් එක විතරයි කරන්නේ ඒකෙන් ට්‍රැවල් කරගන්න පුළුවන්. ඊළඟට කවිෂා කුලරත්න ස්විස් ගියේ කරන ජොබ්ස් මොනවද? ස්ටඩි කරන්නද ගියේ? තව කෙනෙක් එන්නේ ආසාවෙන් ඉන්නවා නම් එන්නේ කොහොමද? ජොබ් ගැන කිව්වා ස්ටඩි කරන්නද කියන ප්‍රශ්නෙට ස්ටඩි නෙවෙයි PhD මෙහි වර්ක් කියලා ගණන් ගන්න. ඒකින්ද වර්ක් පර්මිට් එකකින් වර්ක් කරන්න ආවේ රිසර්ච් කරන්න. ඊට පස්සේ එන්න ඉන්නවා නම් එන්න කොහොමද? මෙහෙම එන්න විදි ඇත්තටම ගොඩාක් විදි අනිවාර්යයෙන්ම ඇති. ඒ කියන්නේ එක එක කට්ටිය එන එක එක පාත්ස් තියෙනවානේ. මම ඇත්තටම මම එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ මේ ඇකඩමික් පාත් එකකින් එන විදිය තමයි. එතකොට මම දන්නවා මාස්ටර් ස්ටුඩන්ට්ස්ලා විදියට සාමාන්‍යයෙන් එන්න පුළුවන්. මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් විදියට එනවා නම් ඔයා බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාට මෙහි යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරලා සිලෙක්ට් වුණොත් මුලින්ම කරන්න ඕනේ බැංක් account එකේ ස්විස් ෆ්‍රැන්ක් 21000ක් කියන්නේ ලක්ෂ 45ක් විතර තියෙනවා කියලා මුලින්ම පෙන්වන්න ඕනේ. ඔයාට at least අවුරුද්දකට වියදම කවර් කරගන්න. මේක පෙන්වුවාට පස්සේ බැංක් account එක දාලා ඊට පස්සේ ඔයාට ලේසියෙන්ම වීසා එක ගන්න පුළුවන් ස්විට්සර්ලන්ඩ් එන්න. ඇවිල්ලා මුල් මාස 6 වර්ක් කරන්න බෑ. ඊට පස්සේ ඉඳන් මාස 6න් පස්සේ ඉඳන් සතියකට පැය 15ක් ස්විට්සර්ලන්ඩ් වල වැඩ කරන ගමන් ඉගෙන ගන්න ඔයාලට පුළුවන්. يعني මාස්ටර්ස් ඩිග්‍රී කරන කට්ටියට. ඉතින් වැඩ කරනකොට ඉගෙන ගන්නවා කියන්නේ දැන් සමහර ඒරියාස් වල කට්ටියට උදාහරණ කම්පියුටර් සයන්ස් වල කට්ටියට නම් මෙහි තියෙන software companies වල machine learning data mining වගේ තියෙන companies වල work කරන්න පුළුවන් කෙලින්ම English language එකෙන්ම job එකක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ රටේ භාෂාව ඉගෙනගෙන ඕන්න ඉගෙන ගන්න ගමන් part time වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට McDonald KFC වගේ තැන්වල කට්ටිය වැඩ කරනවා. මම දන්න යාළුවෝ ඉන්නවා මාස්ටර්ස් කරන ගමන් එහෙම කරන කට්ටිය. ඒ වගේම ඊට අමතරව තව ගොඩක් එක jobs තියෙනවා. language එකත් එක්ක පොඩ්ඩක් දන්නවා නම් කරන්න පුළුවන් විදිහ. restaurants, cafes වගේ ගොඩක් තැන් තියෙනවා. work කරන්න පුළුවන්. ඒකින්ද සතියට පැය 15ක් මාස්ටර්ස් කරන ගමන්ම work කරන්නත් පුළුවන්. මාස්ටර්ස් කරන්න එක තමයි ලේසිම විදිය. එතනට වඩා පොඩ්ඩක් අමාරුයි work permit වල situation එක. කෙලින්ම work කරන්න යනවා නම් situation එක පොඩ්ඩක් complicated. මොකද ස්විට්සර්ලන්ඩ් වල තියෙන්නේ limited work permit ගානක් මේ යුරෝපයෙන් පිට කට්ටියට දෙන. ඒකින්ද ඒගොල්ලෝ පුළුවන් තරම් ගන්න බලන්නේ research පැත්තට කට්ටියව ගන්නවා. ඊට අමතරව වෙනම වාගේ area එකකින් ඔයා specialist කෙනෙක් නම් එන්න පුළුවන් chance එකක් තියෙන්න පුළුවන්. මොකද මේගොල්ලෝ ගන්න බලන්න පුළුවන් තරම් අර research සහ specialistලා
කියන කට්ටිය මොකක් හරි ඒක ස්පෙෂලිස්ට් කෙනෙක් නම් කම්පැනිස් වලට ඇප්ලයි කරලා ඒගොල්ලෝ හිතලා බලනවා ගන්න පුළුවන්ද බැරිද කියලා. ඕක තමයි මම නම් දන්න විදිහට තත්ත්වය ස්විට්සර්ලන්ඩ් වල. කියන්නේ ඉමිග්‍රේෂන් ෆ්‍රෙන්ඩ්ලිද කියලා හෙව්වොත් පොඩ්ඩක් අඩුයි. ලංකාව වගේ රටකින් එන්න අමාරුයි. ස්විට්සර්ලන්ඩ් වලට මේ තියෙන නීති රෙගුලාසි එක්ක. ලේසිම ක්‍රමය තමයි මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා එතනින් ජර්නි එක පටන් ගන්න එක. හරි ඊළඟට ශානක මාටිසාල් තියෙනවා රටින් රටට යනකොට වීසා ගන්න කොහොමද අමාරු නැද්ද? අමාරුයි. ලංකාවේ පාස්පෝර්ට් එක විතරක් යන නම් ටිකක් අමාරුයි. වීසා ගන්න පොඩ්ඩක් කාලයක් එහෙම යනවා. හැබැයි අපි මෙහි ඉන්නකොට අපිට තියෙන්නේ ස්විස් වර්ක් පර්මිට් එකක්. මේ වර්ක් පර්මිට් එකත් එක්ක අපිට තියෙන ලොන්గ్ ටර්ම් වීසා. ඒකට අවුරුදු ගානකට වීසා එක තියෙනවා. එතකොට අපිට ස්විට්සර්ලන්ඩ් තියෙන ෂෙන්ගන් කියන ඒරියා එකේ රටවල් 30 ගානකටම කිසිම ප්‍රශ්න නැතුව ට්‍රැවල් කරගන්න පුළුවන්. ඊට අමතරව මට මීට කලින් USA වගේ රටවල්ලත් වීසා වෙදිලා තියෙනවා. ඒවත් එක්ක තව රටකට ඇප්ලයි කරලා අපිට යන්න බැරි රටවල් සෙට් එක ඇප්ලයි කරලා වීසා ගන්න දැන් නම් ටිකක් ලේසි වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉස්සරහ අමාරුයි. ඒක තමයි තත්ත්වයේ වීසා ගැන. ඊළඟට අහලා තියෙන අපි ගිය රටවල් සම්බන්ධ ප්‍රශ්න ටික. නිශාදි මහේෂා නිශාදි තියෙන ඔයාලා දැනට ගිහින් තියෙන රටවල් ටික කියන්න කියලා. ඊළඟට ක්‍රිෂාන් වික්‍රමසිංහ අහලා තිනවා දැනට රටවල් කීයක් ට්‍රැවල් කරාද? ඊළඟට මාසියා අහලා තියෙනවා ෆ්‍රාන්ස් වල යන්න අදහස නැද්ද? අදහසක් තියෙනවා. මම ෆ්‍රාන්ස් වලට ගිහින් තියෙනවා. මම ෆ්‍රාන්ස් වල ෂැමොනි කියන ඒරියාවකට එහෙම ගිහින් තියෙනවා. කීප සැරයක් මම ට්‍රැවල් කරලා තියෙනවා ෆ්‍රාන්ස් වලට. අසලන් තාම ගිහලා නැහැ. යන්න මෙයාගේ ආසම රටක් ඩ්‍රීම් කන්ට්‍රි එකක් යන්න. මගේ ඩ්‍රීම් කන්ට්‍රීස් දෙකක් තියෙනවා. ෆ්‍රාන්ස් නිව්සීලන්ඩ්. ෆ්‍රාන්ස් නිව්සීලන්ඩ්. මගේ ඩ්‍රීම් කන්ට්‍රීස් තමයි නිව්සීලන්ඩ් මම යන්න ගොඩක් ආසයි. ලෑන්ඩ්ස්කේප්ස් එක හරිම ලස්සන දෙකක් තියෙනවා. ඊට අමතරව මම තව යන්න ආස රට පේරු, මෙක්සිකෝ, පිලිපීන්ස්. ෆ්‍රාන්ස් එකකින් තමයි යන්න ආසක් තියෙනවා. ෆ්‍රාන්ස් වල මම ගිහලා තියෙනවා. හැබැයි මම පැරිස් වලට ගිහින් නැහැ මෙතෙක්. මෙයා නිකන් තමයි හිටියේ පැරිස් යන්න. මොකද මෙයා ඉස්සර කාලේ ඉඳන් තර්ජනය කරනවා මට පැරිස් ගියොත් එහෙම ෂොට් එක දෙනවා කියලා. ඒකින්ද පැරිස් ගියේ නෑ මම මෙච්චර කාල එනකම්ම හිටියේ. දැන් පැරිස් යන්න ඕනේ. ඊළඟට ගිහිල්ලා තියෙන රටවල් සෙට් එක අහලා දෙනවා. මුලින්ම කියන්නේ මේ රටවල් අපි 32ක් කිව්වහම මොකද්ද රටක් කියන්නේ ගියා කියන්නේ කියලා. මට ඉස්සර යාළුවෝ එහෙම ජෝක් කරනවා ඔබ රටවල් ගාන කියන්නේ මේ ගිය ට්‍රාන්සිට් ගිය රටවල් එක්ක නේද කියලා. ට්‍රාන්සිට් කියන්නේ අපි රටකින් තව රටකට යද්දි මැද තව රටක ෆ්ලයිට් එක බාලා යනවනේ. ඔතන දෙපි වෙලාවකට ෆ්ලයිට් එක මාරු කරනවා. අන්න ඒ රටවල් එක්ක නෙවෙයි මම රටවල් 32 කියන්නේ ට්‍රාන්සිට් නැතුව. ඒ වගේම රටකට ගිහිල්ලා ඒ රටේ ලස්සන දේවල් ටිකක් බලන්න ගියා නම් තමයි මම මේ රටකට දවසක් දෙකක් එක්ස්ප්ලෝර් කරන්න දවස් දෙකක් හරි කියන්නේ ලස්සන තැන් ටිකක් බලන්න යනවා. ඒ රටේ තියෙන තැන් ටිකක් බලලා මට අයිඩියා එකක් එනවා. හරි මේ රට මේ වගේ කියලා. එහෙම ගිහිල්ලා බලලා තියෙනවා නම් විතරයි මම රටවල් ටිකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. මොනවද රටවල් 32 දැනට ගිහින් තියෙන පළවෙනි එක ශ්‍රී ලංකා. මම මුලින්ම ගිහිල්ලා තියෙන ලංකාවෙන් එළියට පාකිස්තාන් ඊළඟට ඉන්දියා, තායිලන්ඩ්, මැලේසියා, පෝලන්ඩ්, කටාර්, නෙදර්ලන්ඩ්ස්, ටර්කි, USA ඇමරිකාව, සිංගප්පූර්, ජර්මනි, ස්පේන්, හංගරි, ඉටලි, වැටිකන් සිටි වතිකානුව, ස්ලෝවෙනියා, ස්ලෝවැකියා, ක්‍රොේෂියා, ස්විට්සර්ලන්ඩ්, UK වල එංගලන්තය, ඔස්ට්‍රියා, ෆින්ලන්ඩ්, චෙක් රිපබ්ලික්, වියට්නාම්, කැම්බෝඩියා, ඉන්දුනීසියා, නෙපෝල්, ලිච්ටන්ස්ටයින්, ෆ්‍රාන්ස්, බෙල්ජියම්, ග්‍රීස්. ඔතම රටවල් 32. දැන් මම 32කට මුලින් ඉඳන් ගියාට වත්සලා මගේ ජර්නි එකට එකතු වෙන්නේ දැන් මාස කීපයකට ඉඳන් කලින්. දැන් මෙයා රටවල් 4ක් කම්ප්ලීට් කරලා තියෙනවා. ඒත් එක්කම තව කියනවා නම් අපි දැන් 32 වෙලා 33 මේ අවුරුද්දේ අග කරනවා. මේ අවුරුද්ද ඉවරන්න කලින් කරනවා 33 වෙනි රට. ඒකේ වීඩියෝස් ටිකත් අපි ඉස්සරහට ගේන්න. ඊළඟට එන vlog series ටික. series එක. දැන් ඊළඟට අහලා තියෙනවා තව එක 50 countries travel කරන target එක. එහෙම යන්නේ හිතන්නේ dream countries මොනවද? dream countries කිව්වා. future එක අහලා තියෙන හර්ෂ ජයතිලක love story එකක් කිව්වා අපි. පටන් ගත්ත මුල් කාලේ ඉඳන්ම වගේ ආසයෙන් බලනවා. ආසම travel කරලා. thank you so much හර්ෂ. ඊළඟට ගීතාල් ප්‍රසාද් අහලා තියෙනවා. ඔයාලා යන්න හිතාගෙන ඉන්න රටවල් මොනවද කියලා. ඒකටත් කිව්වා. අපි ආස රටවල් සෙට් එක කිව්වා. ඊළඟට යනවා 33 වෙනි රට. ඒක අපි දැනට සික්‍රට් එකක් විදිහට තියෙනවා. බ්ලොග් සීරීස් එකෙන් කෙලින්ම ගේන්න. ඊළඟට අපේ ප්‍රශ්නය අහලා තියෙන්නේ travel with wife. ඔයගොල්ලෝ හැමෝම දන්නවා travel with wife කිව්වම. ඒ වගේම travel with wife අපිට shout out එකක් දීලා තිබ්බා. thank you so much අයන්නකි.
ඒ වගේම travel princess ගැන travel with wife කිව්වට දැන් travel with family වගේ වෙලා තියෙනවා. කොහොමද ප්‍රශ්නේ තමයි රටවල් 50න් පස්සේ මොනවාද ඊළඟ ටාගට් එක? කැමති නම් විතරක් ආසයි දැනගන්න. ජය වේවා. ඇත්තට මේ ප්‍රශ්න දැක්ක ගමන් මටම හිතුනේ දැන් ගොඩක් ප්‍රශ්න වලට සමහරවිට උත්තරයක් ඔළුවේ තියෙනවා. හරි මේක තමයි කියන්න ඕනේ කියලා. මේක දැක්කම අපිටත් කල්පනා මොකක්ද ඇත්තටම කරන්නේ කියලා. ඒ කියන්නේ මොනවද කියන්නේ ඇත්තටම මොකද්ද කරන්නේ? කියන්නේ 50 වුණ ගෝල් එක ඉවර කරනවා කියලා. එතකොට මට හිතුනේ නෑ 50 ඇත්තටම අපි දාගත්ත එක රියලිස්ටික් ගෝල් එකක්. දැන් ට්‍රැවල් කරපු ස්පීඩ් එකත් එක්ක අපිට 50ක් මට හිතුණා කවර් කරගන්න අනිවාර්යෙන් පුළුවන් කියලා. තව අවුරුදු දෙකක් තුනක් ඇතුළත ඒකත් එක්ක තමයි 50ක ටාගට් එක දැනට දාගත්තේ. 50න් ඉවර කරන්නේ නැහැ. එක පැත්තකින් හිතුවත් අනිවාර්යෙන්ම ඕක අපිට තව එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් වෙයි. ඒක ඉස්සරහට තියෙන තත්ත්වෙත් එක්ක බලන්න ඕනේ. මොකද අපි මේ ඉන්න ලයිෆ් ස්ටයිල් එකත් එක්ක අපේ රෙස්පොන්සිබිලිටිස් වැඩි වෙනවා, වැඩ වැඩි වෙනවා. ට්‍රැවල් කරන්න කොච්චර ආස වුණත් වෙලාව හොයාගන්න පුළුවන් වේද කියලා ප්‍රශ්න තියෙනවා. ඒවත් එක්ක 50න් ඉස්සරහට 100 වගේ කරගන්න තියෙනවා නම් මරු. ඒක තමයි ඩ්‍රීම් එක. ඊට පස්සේ ඒක එක පැත්තකින් 100 කරගන්න පුළුවන්. ඒ වගේම තව පැත්තක් මට හිතුණා. දැන් ගිහිල්ලා තියෙන ගොඩක් රටවල් වල ඒ කියන්නේ මගේ දැන් මේන් අරමුණ අපි දෙන්නගේ රටවල් 50ක් කවර් කරන හින්දා අපි සමහර රටවල් වල ලස්සන පැති බලලා නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉතාලියට දැන් අපි ගිහින් තියෙන හින්දා ඉතාලිය සමහර ලස්සන තැන් අපි බලන්න නැතුව තව අලුත් රටකට යන්න තමයි try කරන්නේ ගොඩක් කරාට. මම ආස ගොඩක් තැන් ඉතාලිය තියෙනවා. අපි මේ ඉන්න තැනට ළඟම තියෙන්නේ. හැබැයි ඉතාලියට වෙලාවකට ට්‍රිප් එකක් දාගන්න තව වෙන තැනකට දාගන්න. ප්‍රංශත් එහෙම ප්‍රංශත් දැන් ගිහිල්ලා තියෙන හින්දා සමහරවිට ප්‍රංශ ලස්සන තව තැන් වලට යන්න තව වෙන රටකට දාගන්නවා. අර ඔය වගේ අපේ අර තියෙන ගෝල් එකත් එක්ක දැන් ට්‍රැවල් කරන විදිය වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. ඉතින් මට තියෙන තව ආසාවක් තමයි 50 හරි ගෝල් එකට ගියාට පස්සේ ටික කාලයක් අරගෙන මේ ළඟ තියෙන රටවල් සෙට් එකේ මං යන්න ආස අර ගෝල් එකට අලයින් වුනේ නැති තව තැන් තියෙනවනේ. ඒ තැන් ටිකක් බලන්න යන එක තියෙන ලොකු ආසාවක්. ඕක තමයි උත්තරේ දෙවිදිහකට කියනවා. ඒක ඉන්ට්‍රස්ටිං ප්‍රශ්නයක් අතර. thank you ප්‍රශ්නෙට. ඊළඟට චතුරංග කහවත්ත. ඔයා ඔච්චර ලස්සන උනේ කොහොමද ෆ්‍රෙන්ඩ්? ඒක මගේ ලස්සන මම ඉතින් ඉස්සර ඉඳන්ම ගොඩක් ලස්සනයි ඉතින්. ඒක තමයි ඉතින් නේ. ඒක විදිහක් හිතාගන්න බෑ මට ඇත්තටම. එහෙම තමයි ඉතින් මම හිතාගෙන ඉන්නේ. ඇත්තටම කියනවා මේ චතුරංග කහවත්ත කියන්නේ Instagram එකේ ලස්සන page එකක් කරනවා I travel my sleep කියලා. ඒ page එක ඔයගොල්ලෝ දැකලා නැත්නම් බලන්න. ඒ චතුරංග අයගේ අක්කී හැමදාම කොහෙද ට්‍රිප් එකක් යද්දි නිදිනවා. කියන්නේ අයියා travel කරනවා wife නිදිය ගන්නවා. ඒ අර්ථයෙන් තමයි I travel wife sleep දාගෙන තියෙන්නේ. ඒගොල්ලෝගේ channel එක අනිවාර්යයෙන්ම බලන්න. Insta page එක. ඊළඟට බඳින්න කලින් ගිය travel සහ බැඳලා පස්සේ ගිය travel අතර වෙනස් මොකක්ද? දුෂාන් ස්කාවින්ද? බඳින්න ගිය කලින් ප්‍රශ්න ඉන්ට්‍රස්ටිං. ඇත්තටම මට හිතෙන්නේ බඳින්න කලින් අපි මල්ටි ඩේ ට්‍රිප්ස් මොකුත් එහෙම ගියේ නැහැ. දැන් අපිට බැඳලා පස්සේ ඒ කාලේ දැන් බැඳලා පස්සේ අපිට මල්ටි ඩේ ට්‍රිප්ස් ඉතින් කිසිම ප්‍රශ්න නැතුව යන්න පුළුවන්. ඒක ලොකු වෙනසක්. ඊළඟට සුදීරා හේවා පතිරණ අහලා තිනවා ඇයි නොමැඩික් ලොබ්ස්ටර් වගේ නමක් දාන්න හිතුනේ කියලා. ඔකේ. කියන්න. අපි නොමැඩික් ලොබ්ස්ටර් එක දැන් මේ නොමැඩික් කියන එක ගොඩක් ඩික්ෂනරි වලවත් එන්නේ ට්‍රැවල් කරනවා ඒ වගේ මීනින්ග් එකක් තමයි තියෙන නොමැඩික් සැරිසරනවා ඒ වගේ මීනින්ග් එකක්. ඒක අපේ ට්‍රැවල් වලට අලයින් වෙන නොමැඩික් කියන කෑල්ල. ලොබ්ස්ටර්ස් කියන්නේ අපි බලන කැමතිම TV සීරීස් එකක්. ලොබ්ස්ටර්ස් කියලා දැන් මේ කන ලොබ්ස්ටර්ස් අර්ථයෙන්ම නෙවෙයි. අපි බලන දෙන්නවා කැමති TV සීරීස් එක තමයි Friends. ඒ Friends TV සීරීස් එක අපි දන්නවා ඔයගොල්ලෝ තනියම කැමති කියලා. ඒ TV සීරීස් එකේ ෆීබි කියනවා ලොබ්ස්ටර්ස්ලා හැමදාම ජීවිත කාලෙම මේට් කරනවා කියලා. ඒ කියන්නේ එකට ඉන්නවා කියන අදහස වගේ කියනවා. අන්න ඔය මීනින්ග් එකෙන් තමයි අපි ලොබ්ස්ටර්ස් කියලා අපේ නමට දාගත්තේ. මොකද අපි දෙන්න කපල් එකක් බැඳලා ඉන්නේ. අපි දෙන්න එකට ඉන්නවා කියන අදහසෙන්. ඒ වගේම ට්‍රැවල් කරනවා කියලා අදහසෙන්. අන්න ඔය ලොකු මීනින්ග් එකක් තියෙන නම තමයි නොමැඩික් ලොබ්ස්ටර්ස් කියන්නේ. ඊට පස්සේ දේශ් අහලා තිනවා අයියා ඉමැජින් එකක් වින්නර් කෙනෙක් නේද? ඒක ගැන පොඩ්ඩක් කියන්නකෝ. ස්විට්සර්ලන්ඩ් වල IT ඉන්ඩස්ට්‍රි එකේ ජොබ්ස් ගොඩක් තියෙනවද? ස්විට්සර්ලන්ඩ් වල ෆුල් ට්‍රැවල් සීරීස් එකක් ගේනවද? දේශී වගේම තව ඉන්ද්‍රජිත් ඒකනායකත් අහලා තිනවා I got to know you from Microsoft Imagine Cup 2016. Congratulations for that achievement. And I want to know costs in Swiss. PhD costs in Swiss.
And especially I heard in Norway, Sweden like countries, the PhDs are completely free. How about Swiss, and what are the scholarships available out there? පළවෙනි එක Imagine Cup කියන එකෙන් පටන් ගමු. Imagine Cup කියන එක ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති සමහරට. Imagine Cup කියන්නේ පරිගණක විද්‍යාව සම්බන්ධ කරන කට්ටියට තියෙන කම්පිටිෂන් එකක්. මේක සාමාන්‍යයෙන් කියන්නේ ලෝකයේ තියෙන ලොකුම ස්ටුඩන්ට් ටෙක්නොලොජි කම්පිටිෂන් එක කියලා. මේක ගැන ඇත්තටම මම කෙලින්ම කියන්නේ නැතුව මම 2016 මේ කම්පිටිෂන් එක වින් කරපු කාලේ චනුක්ස් බ්‍රෝ එක ඉන්ටර්විව් එකක් කරා. ඒ ඉන්ටර්විව් එකෙන් කැලක් බලවෙන්න. ඉතින් අද මාත් එක්ක ඉන්නවා Microsoft Imagine Cup 2016 ජයග්‍රහණය කරපු. ඒ කියන්නේ මුළු ලංකාවේම යුනිවර්සිටිත් එක්ක තරඟ කරලා පළවෙනි ස්ථානය ගත්ත මොරටුව කැම්පස් එකේ සුපිරි ගීක්ස්ලා 4 දෙනෙක්. ඉතින් ලංකාවෙම දක්ෂයෝ ඉතින් ඔයාලා දන්නවා කැම්පස් එකේ ඉන්න හැම කෙනා වෙනවා කියන්නේ දක්ෂයෝ ඉන්න තැනකින් තමයි මේගොල්ලෝ මේ එක වෙලා තියෙන්නේ. ඉතින් විශේෂත්වය ඒක නෙමෙයි මෙයාලා මුළු ලෝකෙම පළවෙනි 13 අතරට ඇවිල්ලා දැන් USA තරඟයට යන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් Microsoft Imagine Cup කියන්නේ ලෝකේ ලොකුම ටෙක්නොලොජි කම්පිටිෂන් වලින් එකක්. ඉතින් කැම්පස් එකට එන ඕනම කෙනෙක් කම්පියුටර් ඉංජිනේරින්, සොෆ්ට්වෙයාර් ඉංජිනේරින්, IT වගේ ෆීල්ඩ් එකේ ඉන්න ඕනම කෙනෙක්ගේ හැමෝටම මේ ඩ්‍රීම් එකක් තියෙනවා කවදා හරි Imagine Cup එක වින් කරන්න නෙමෙයි Imagine Cup කම්පිටිෂන් එකට සහභාගී වෙන්න හරි. ඉතින් ඒ තරම් සුපිරි තරගයක් තමයි මේ Imagine Cup කියන්නේ. ඉතින් හරි මම හිතනවා දැන් මේ කැලේ වලට පස්සේ පොඩි අයිඩියා එකක් එන්න ඇති Imagine Cup කියන්නේ මොකක්ද කියන එක ගැන. අපි Imagine Cup ලංකාවේ එක වුණා ඉනෝවේෂන් කියන කැටගරි. ඊට පස්සේ සෙමි ෆයිනල් එකක් තිබ්බ ලෝකෙම ලෝක රටවල් 100 ගණනකින්. ඒකෙන් මුල් 13ට තේරිලා වර්ල්ඩ් ෆයිනල්ස් වලට තේරුණා. වර්ල්ඩ් ෆයිනල්ස් තිබ්බේ USA වල සියටල් වල. ඊට පස්සේ Microsoft headquarters වල Microsoft එකට ගිහිල්ලා ෆයිනල් එකේ කම්පීට් කරලා අපි ලෝකෙම දෙක වුණා. Now we will move on to second place in the innovation competition from Sri Lanka Bitmasters. අපි 4 දෙනෙක්ගේ ටීම් එකක් තමයි හිටියේ. ඕක තමයි Imagine Cup විස්තරේ සහ ඒක ගැන කතාව. ඒ වගේම මම කියන්න කැමති Imagine Cup කියන්නේ ලස්සන කම්පිටිෂන් එකක්. ලංකාවේ අනිවාර්යෙන් ඉන්නවා නම් ඒකට අනිවාර්යෙන්ම try කරන්න, කම්පීට් කරලා දිනන්න. කම්පියුටර් සයන්ස් කරන කට්ටිය නම් ඔක්කොම දන්නවා Imagine Cup ගැන විස්තරේ. මම හිතන්නේ අනිවාර්යෙන්ම මේක කම්පීට් කරලා දිනන්න try කරන්න. ඊළඟට ඒත් එක්ක අහලා තියෙනවා ස්විට්සර්ලන්ඩ් වල travel series එකක් ගෙනවද? අනිවාර්යෙන්ම ගෙනවා. ඊළඟට PhD cost එක ගැන අහලා තියෙනවා ස්විට්සර්ලන්ඩ් වල. නෝර්වේ, ස්වීඩන් වල free ද කියලා දෙනවා. ඔය ඇත්තටම ස්විට්සර්ලන්ඩ් වල දැන් මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරත් මෙහෙ වියදමක් යන්නේ පොඩි වියදමක් යන්නේ. මොකද මෙහෙ ස්විට්සර්ලන්තේ අර ලංකාව වගේ නිදහස් අධ්‍යාපනයට ළඟින් යන සංකල්ප ගොඩක් තියෙන රටක් ස්විට්සර්ලන්තේ. අර නෝර්වේ, ස්වීඩන් වගේම තමයි මෙහෙත්. ඒකින්ද මාස්ටර්ස් කරනවා නම් වියදමක් යන්නේ නැහැ. ස්විට්සර්ලන්තේ PhD එකක් කරනවා කියන්නේ ජොබ් එකක්. ඒ කියන්නේ මම අද වෙනකන් දැකලා නැහැ ස්විට්සර්ලන්තේ PhD එකක් කරනවා අතෙන් සල්ලි වියදම් කරගෙන කරනවා කවුරුත් දැකලා නැහැ. PhD එකක් කරනවා අනිවාර්යයෙන්ම රිසර්ච් ලැබ් එකක වැඩ කරනවා ෆුල් ටයිම් වැඩ කරන්නේ. ඒත් එක්කම ඔයාට මේ වැඩ කරන කෙනෙක්ට හම්බ වෙනවා වගේ රිසර්චර් කෙනෙක්ට හම්බ වෙන පඩියක් හම්බ වෙනවා. ඒකින්ද අතෙන් වියදමක් යන්නේ PhD එකක් කරනවා. හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන් වෙන රටවල. මොකද UK වල එහෙම මම දන්නවා ගොඩක් කට්ටිය PhD එකට සිලෙක්ට් කරන යුනිවර්සිටි එක. හැබැයි අතෙන් වියදම් කරනොත් PhD කරන කට්ටිය ඉන්නවා. ඒ UK වල සිස්ටම් එක වෙනස්. ස්විට්සර්ලන්ඩ් ගැන කිව්වොත් අතෙන් වියදමක් යන්නේ නැහැ. ඊළඟට walk with us traveling වලින් ජීවිතයට ලැබුණු වටිනම දේ මොකද්ද? සතුට. travel කරපුවාම ඉතින් සෑහෙන fun එකක් තියෙනවා. ඉතින් මට නම් සතුටුයි. ඔව් සතුට තමයි අනිවාර්යයෙන්ම එක. දැන් මම දෙක කියලා හිතනවා. දැන් අපි කොච්චර දේවල් දැනගෙන අපි හිතන් හිටියද අපි දේවල් දන්නවා කියලා. ඇත්තට මම හිතන්නේ මේක පයි chart එක අපි දන්නේ ලෝකයේ මේ පොඩි කොටසයි. විශේෂයෙන්ම ලංකාවේ ඉද්දී අපි ඉන්න දූපතකනේ කොච්චර උනත්. එතකොට දූපතේ ඉද්දී අපි එතනින් එළිය දකිනවා ගොඩාක් අඩුයි. අපි දකින්නේ ඉන්ටර්නෙට් එකෙන් හරි වෙන කොහෙන් හරි දකින දේවල් විතරයි අපි දකින්නේ. ඒතර අපි හිතන් ඉන්නේ මේක තමයි ලෝකෙම කියලා. ඒ වුණාට ඔය ලංකාවෙන් පොඩ්ඩක් එළියට ගිය ගමන්ම තේරෙනවා අපි ලංකාවේ දැනගන්න දේවල් වලට වඩා වෙනස් දේවල් එළිය තියෙනවා කියලා. කියන්නේ එකම දේ සම්බන්ධ ගොඩක් වෙනස් සංකල්ප එළිය තියෙනවා කියලා.
උදාහරණයක් කියනවනම් ලංකාව අපිට කන්දක් අඳින්න කිව්වහම අපි කන්ද අඳින සාමාන්‍යයෙන් මෙහෙමනේ. හැබැයි ස්විට්සර්ලන්ත ළමයෙක්ට කන්දක් අඳින්න කිව්වම ඒගොල්ලෝ අඳින්නේ පොඩ්ඩක් ඇදේට කන්ද. මොකද මෙහි ස්විට්සර්ලන්තේ කන්දක් කිව්වම කට්ටියට පොළොවට එන්නේ මැටර්හෝන් කියන කන්ද. මෙහි තියෙන නිකන් අමුතුම නිකන් අනක් වගේ තියෙන කන්දක් තමයි මැටර්හෝන්. ඔයාලා දැකලා ඇති ඒ කන්ද චොක්ලට් එක්ක තියෙනවා. ඔව් ටොබ්ලරන් චොක්ලට් එකේ තියෙන ඒ කන්ද. ඉතින් ස්විට්සර්ලන්ත ළමයිට කිව්වොත් එහෙම මැටර්හෝන් අඳින්නේ. ඉතින් ඔතනම තේරෙනවා මේ දැනුම එන විදිහ අර ඉන්න රටවල් එක්ක සහ ඒගොල්ලෝ හිතන විදිහ යනවා වෙනස් වෙනවා කියලා. ඉතින් ට්‍රැවල් කරද්දී අර අපේ තියෙන පොඩි දැනුමට තව ගොඩාක් දේවල් රටෙන් රටට යද්දී අමුතු අමුතු දේවල් ඉගෙන ගන්න හම් වෙනවා. අර ලෝකෙ දකින්න වෙනම පර්ස්පෙක්ටිව් එකක් හම් වෙනවා කියලා මට නම් හිතෙන්නේ. ඒක මම නම් ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා. ඇත්තටම මේක තමයි මම නම් පර්සනලි ගොඩක්ම වටිනම දෙයක්. සතුට ආධ්‍යාත්මික සතුට ඒක තියෙන අනිවාර්යම දේවල් අලුත් දේවල් දකිද්දී ඊට අමතරව නොලෙජ් එක. හරිම අමුතු දේවල් දැනගන්න පුළුවන් දකින්න පුළුවන් මේ ලෝකේ එහෙට මෙහෙට ඇවිදිද්දී. ඊළඟට තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. ස්විට්සර්ලන්ඩ් එක එන්න ඉන්නවනම් කොහොමද බජට් එක බලන්න තියෙන ලස්සන ප්ලේසස් මොනවද? මොන කාලේද වැඩියෙන්ම ලස්සන? මොන කාලේද ලස්සන කිව්වොත් මම පර්සනලි නම් කැමති සමයකට ෆෝල් එකට කැමති. හැබැයි වින්ටර් එකකට කැමති. ඇත්තටම කියන අවුරුද්ද පුරාම ලස්සනයි. හැම සීසන් එකම ලස්සනයි නේ. ටුවර් එකකට බජට් එක මම හිතන්නේ මේ ටුවර් එකක් එන එක ගැන ගොඩක් කට්ටිය අහලා තිබ්බා. නිපුණ ධර්මයෙන්ද මුණසිංහත් අහලා තියෙනවා. නිමේෂා ඩීත් අහලා තියෙනවා. ටුවර් එකක් එන්නේ කොහොමද? ප්ලෑන් කරන්නේ කොහොමද කියලා. ඒක ගැන අපි අනිවාර්යයෙන්ම වෙනම වීඩියෝ එකක් කරනවා. මොකද ඒක වෙනම ලොකු සබ්ජෙක්ට් එකක් හින්දා. ඊළඟට ලිහිණි අහලා තියෙනවා ස්විස් අය ඉංග්‍රීසි කතා කරනවාද? AI ෆ්‍රෙන්ඩ්ලිද? බෝඩ්ස් දැන්වීම ආදී ඉංග්‍රීසි වලින් තියෙනවද? ඉංග්‍රීසි කතා කරනවාද කියලා අහුවොත් තරුණ ජෙනරේෂන් එක ගොඩක් දුරට කතා කරනවා ඉංග්‍රීසි දන්නවා. ෆ්‍රෙන්ඩ්ලිද කියලා අහුවොත් අපි ඉන්න ඒරියා එකේ ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි එළියට ගියාම ෆ්‍රෙන්ඩ්ලි ගතිය අඩු වෙනවා වැඩි වෙනවා ඒවා තියෙනවා. අපි ඉන්න ඒරියා එකේ හරිම ෆ්‍රෙන්ඩ්ලි. එළියට ගිහිල්ලා මිනිස්සෙක් මොනට මුණ හම්බුනත් අනිවාර්යයෙන්ම බොන්ජෝ කියලා හලෝ කියලා hina වෙලා එහෙම කතා කරලා තමයි යන්නේ. ඒ තරමටම ෆ්‍රෙන්ඩ්ලි. හම්බෙන හැම එකකත් එක්කම ගොඩක් වෙලාවට අපි යන සුපර් මාකට්ස් වල එහෙම. ඔව් සුපර් මාකට් එකකට ගියත් පාර ගියත් ඕන තැනක එහෙමයි මේ අපි ඉන්න ඒරියා එකේ. අපි ඉන්නේ ෆ්‍රෙන්ච් කතා කරන ඒරියා එකේ. හැබැයි ලොකු ටවුන් වලට ගියාම ඕකේ අඩුවක් මම දැකලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ලි ගතිය අඩු වෙනවා. මොකද මිනිස්සු ගොඩාක් ඉන්නවා. එහෙම හැමෝටම කතා කරන්න බෑ. ඔක තමයි තත්ත්වය. මම පර්සනලි එක්ස්පීරියන්ස් කරලා තියෙන අපි ඉන්න ඒරියාස් වල නම් ෆ්‍රෙන්ඩ්ලි. ලැන්ග්වේජ් කියලා කියනවා ඇත්තටම මේ ලැන්ග්වේජ් හතරක් තියෙනවා. කට්ටියක් එක කියන්නේ එක එක පැතිවල එක එක ලැන්ග්වේජස් තමයි. ජර්මන් කතා කරනවා වැඩිම කතා ජර්මන් ඊළඟට ෆ්‍රෙන්ච් ඊට ඉටාලියන් කතා කරනවා රෝමැනිෂ් කතා කරනවා රෝමැනිෂ් කියලා ලැන්ග්වේජ්. ඉතින් ගොඩක් කරාට මෙහි අර සමගිය ජාතික සමගිය ඒවා මේවා තියාගන්න ඕනේ හින්දා එක ලැන්ග්වේජ් එකක් කතා කරන කට්ටිය අනිත් ඒවාත් ඉගෙන ගන්නවා. ඒකින්ද හැමෝටම හැමෝත් එක්කම කමියුනිකේට් කරගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කියන්නේ ජර්මන් කට්ටිය ෆ්‍රෙන්ච් ලාවට දන්නවා ෆ්‍රෙන්ච් කට්ටිය ජර්මන් දන්නවා. ඒකින්ද කවදාවත් අර ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඒකින්ද කතා කරගෙන ඒව එකට කරගෙන ඉන්න පුළුවන් විදිහට තමයි සිස්ටම් එක හැදලා තියෙන්නේ. දෙකම තරුණ කට්ටිය ඉස්සෙල්ලා කිව්වා වගේ ඉංග්‍රීසි දන්නවා. දැන් මේ බෝඩ්ස් වල ඉංග්‍රීසි තියෙනවා. අඩුයි. ගොඩක් මෙහෙනම් තියෙන්නේ ෆ්‍රෙන්ච් වලින්. ඔව් අපි ඉන්නේ ගොඩක්ම තියෙන ෆ්‍රෙන්ච් වලින්. මොකද ෆ්‍රෙන්ච් කට්ටිය ඒරියා එකක් ඉන්න. ජර්මන් පැත්තට ගියොත් ගොඩක් තියෙන ජර්මන් වලින්. ඉටාලියන් පැත්තට ගියොත් මම හිතන්නේ ගොඩක් තියෙන ඉටාලියන් වලින්. හැබැයි සමහර තැන්වල භාෂා තුනින්ම තියෙනවා. ඒ කියන්නේ ජර්මන්, ෆ්‍රෙන්ච්, ඉටාලියන්. සමහර තැන්වල ඉංග්‍රීසි වලින් දාලා තියෙනවා. අඩුවෙන් තියෙන්නේ. වැඩියෙන්ම තියෙන ඉතින් ඒ ඒරියා එකේ ඉන්න මිනිස්සුන්ට ගැලපෙන භාෂාවෙන් තමයි හැමදේම ගොඩක් කරලා තියෙන්නේ. ඊට පස්සේ ශශිකල විතානගේ එයා කියලා තියෙන්නේ ස්විස් ගැන ෆුල් සීරීස් එකක් ඕනේ කියන්නේ ට්‍රැවල් සීරීස් එකක්. අනිවාර්යෙන්ම ඉස්සරහට කරන්න. ගොඩාක් ලස්සන දැන් තියෙනවා මේ. ශශික සමරසේකර කියලා අහලා තිනවා රටවල් වල ට්‍රැවල් කරන්න වෙලාව මැනේජ් කරගන්නේ කොහොමද? දෙන්නම ජොබ් කරන හැමෝම. දෙන්නම ජොබ් කරන්නේ මම විතරයි. ඒත් වෙලාව මැනේජ් කරන්න අමාරුයි. මොකද එඩිට් කරනවා සතියෙම. වෙලාව මැනේජ් කරන්න මෙහෙමයි. ඒ කියන්නේ අපි ගොඩක් කරලා වීකෙන්ඩ්ස් වල ට්‍රැවල් කරන්නේ ළඟ තියෙන අපිට යන්න පුළුවන් දවසෙන් ගිහින් එන්න පුළුවන් තැන් වලට වීකෙන්ඩ්ස් වල යනවා. නැත්නම් දවස් දෙකකින් ගිහින් එන්න පුළුවන් තැන් වලට. වෙනම රටකට කෙලින්ම යනවා නම් අපි ගොඩක් කරලා කරන්නේ නිවාඩු දාලා යන්නේ. ස්විට්සර්ලන්ඩ් වල අපිට නිවාඩු දවස් 20ක් විතර තියෙනවා. ඒත් එක්ක දවස් 5ක් නිවාඩු දැම්මත් අපිට දවස් 9ක් ට්‍රැවල් කරන්න පුළුවන්. ඒ වගේ. ඊට අමතරව මම තව කරන වැඩක් තමයි බ්‍රහස්පතින්දා නිවාඩු දවස නම් මම සිකුරාදා විතරක් නිවාඩු දානවා. එතකොට දවස් 4ක ට්‍රිප් එකක් යන්න පුළුවන්. අඟහරුවාදා නිවාඩු දවස නම් සඳුදා විතරක් නිවාඩු දානවා. ඒකට දවස් 4ක ට්‍රිප් එකක් යන්න පුළුවන්. ඒකින්ද අර ඒ වගේ තමයි ටයිම් එක ඇත්තටම හදාගන්නේ. අවුරුද්දේ මුලම කැලෙන්ඩර් එක බලලා ප්ලෑන් කරගන්නවා. ඔව් අනිවාර්යයෙන්. අවුරුද්දේ මුලම පටන් ගත්තේ වම් කරන්නේ ඒ අවුරුද්දේ තියෙන නිවාඩු ටික බලලා මෙන්න මේ දවසේ මම ගන්නවා, මේ දවසේ නිවාඩුවක් ගන්නවා, මේ දවසේ නිවාඩුවක් ගන්නවා කියලා ඒ ටික ප්ලෑන් කරගන්නවා. ඊට පස්සේ තමයි ට්‍රිප්ස් ටික ප්ලෑන් කරන්නේ. එනේ දවස් ටිකට සෙට් වෙන්නේ. ඕක තමයි මැනේජ් කරගන්න විදිය. සතිය දවස් 5 වැඩ වීකෙන්ඩ්ස් වල යනවා.
එහෙම නැත්නම් ප්ලෑන් කරගත්ත නිවාඩු දාලා යන ටික යනවා. ඊළඟට amazing men දෙන්න මේ වෙනකම් මුහුණ දුන්න අමාරුව භයානක සිද්ධියක් කියන්න. ඒකට දෙන්නත් එක්ක කොහොමද මුහුණ දුන්නේ කියලා දැනගන්න ආසයි. අපි අර මේ දැකලා තියෙන වීඩියෝ එකක් කියන යුම්ෆ්‍රාව් යොක් අපි හයික් එකේ අපේ පළවෙනි travel වීඩියෝ එක. ඒ යුම්ෆ්‍රාව් යොක් හයික් එකේ උඩ තැනකට යනවා. යුරෝපීය සමුදුම්ගේ ස්ථානයට එතනින් බලන්න බිල්ඩින්ග්ස් ගොඩක් තියෙනවා. එතනින් එළියට ගිහලා හයික් කරන්න පුළුවන් වුණා. කොහමද එදා අපි එතනට ගියේ වත්සලා මෙහෙට ඇවිල්ලා දවස් 2-3කට පස්සේ දවස් 2-3කට පස්සේ ගියේ. ඒකින්ද ෂූස් දෙකක් තිබ්බේ නැහැ හයිකින් ෂූස් දෙකක් තිබ්බේ නිකන් රෝමන් රනින් ෂූස් තිබ්බේ. අපි ඒව දාගෙනම ගියේ. ඉතින් කොහොමද උඩට යද්දි ප්‍රශ්නයක් වුණේ නැහැ. ෂේප් එක කියන්නේ. ෂේප් එකේ ගියා කියන්නේ ෆ්ලැට් වගේ තිබ්බේ. ඉතින් මේ හින්දා ටික දුරක් යනකම් රනින් ෂූස් දෙකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩ්ඩක් ලිස්සන ගතියක් දැනෙනවා මට මුලින් ඉඳන්ම. ඔව්. කොහොම හරි අර උඩට තියෙන කෑල්ල අපි ඇවිදන් ගියා. මගේ අතේ එල්ලලා මං ඇදගෙන වගේ හරි කොහොම හරි ගියා. මෙයා නිකන් මූණ බෙරි වෙලා තිබ්බේ. ඇවිල්ලා දවස් දෙකකට පස්සේ කොහොම හරි රනින් ෂූස් වලින් උඩට යන එක කරගන්න පුළුවන්. මොකද උඩට යද්දි යටට ලිස්සන් යනවා අඩුයි. උඩට ගිහිල්ලා හරි ඔක්කොම බැලුවා. ඊළඟට යටට එන්න පටන් ගත්තා. යටට එන්න පටන් ගද්දී අර කන්ද මෙහෙම තිබ්බ බෑවුම. ඒක විනාඩි 10ක 20ක විතර බෑවුමක්. අපිට එන්න බෑ අඩියක් තියෙනකොටම දෙන්න ලිස්සන්න ගන්න. ඒ කියන්නේ අපි අඩි තියන්නේ තප්පර 10න් 10ට වගේ. ඒතර ටික ලිස්සනවා. ලිස්සනවා. මට පිට මිනිස්සු බල යනවා මේ දෙන්න මොකද එකම තැන වගේ ඉන්නේ වගේ කියලා කට්ටිය කියනවා ඉක්මනට යන්න එතකොට ලේසි කරන්න කියලා මෙයා ඉක්මනට යන්නත් එතකොට ලිස්සනවා තවත් වැඩිපුර. ඔව්. ඕමම අන්තිමට දෙන්න වෙන වෙනමත් නෙමෙයි මගේ අතේ ගිලා බදාගෙන උඩට මම නම් හොතට hina වෙනවා වග මෙයා අඬන්න තමයි යටටම ලිස්ස ගියේ. එතන භයානක කියන්නේ මොකද ඩේන්ජරස් වෙන්නත් පුළුවන් මොකද ක්‍රෙවසස් එහෙම ළඟ පාත තියෙනවා ක්‍රෙවසස් කියන්නේ ලොකු හිමාලයෙන් තියෙන ගැඹුරු බදවල් වගේ. ලිස්සන් කොහෙට හරි වැරදි පැත්තකට ගියොත් ඒකට වැටෙන්න පුළුවන්. ලිස්සලා වැටුණොත් එහෙම ඔළුව කොහෙ හරි වැදෙනවා. ඩේන්ජරස් ඒකින්ද භයානකකමක් තියෙනවා. හැබැයි ඒක ඒලා එක්ස්පීරියන්ස් කරනකොට නම් භයානකම තේරුන්නේ නැහැ. මට නම් හොඳටම හිනා. හොඳටම අඬනවා. දෙන්න බදාගෙන රූටනවා යටට. මම රනින් ෂූස් දාගෙන මෙයාට තිබිලත් මෙයාත් රනින් ෂූස් දාගෙන ඉන්නේ. ඒක තමයි. ඇත්තටම හයික් එක කරන්න හිතන්න නෙවෙයි ගියේ. අපි නිකන් වටේ බලන්න කියලා ගියේ. ඊට අමතරව වත්සාට තිබෙනෙන්ද මං කිව්වා එහෙනම් මං ආදරේ නාමයෙන් මමත් නිකන් ෂූස් දෙක දාගෙන නැහැ කියලා ගියා. ඒක අන්තිමට මාරම මෝඩ වැඩේ කරමු. ඉතින් ආදරේ නාමයෙන් ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා. ඊළඟට දුලාජ් වික්‍රමසිංහ අහලා තියෙනවා K2 වලට වඩා දෙගුණයක් එවරස්ට් උස වෙලත් ඇයි K2 යන්න එවරස්ට් යනවට වඩා අමාරු කියලා. ඔව් ඒක මෙහෙමයි. එවරස්ට් දෙගුණයක් උස නැහැ මුලින්ම මීටර් 250ක් වගේ තමයි K2 වලට වඩා එවරස්ට් උස. එවරස්ට් කියන්නේ ලොකු උසම කන්ද K2 කියන්නේ දෙවෙනිට උසම කන්ද. ඒක මෙහෙම කියන්නේ එවරස්ට් තියෙන්නේ මේ වගේ නම් K2 තියෙන්නේ මෙහෙම කිව්වොත් තමයි සරලම උදාහරණය. ඒකින්ද එවරස්ට් යන්න රූට් එක හදලා තියෙන්නේ ගොඩක් ඩෙවලොප් රූට් එක ගොඩක් කම්පැනිස් වලින් කරනවා ගොඩක් ෂෙර්පාස්ලා ඉන්නවා සපෝට් එකකට මිනිස්සු ඉන්නවා ඒකම ටෙක්නිකල් ක්ලයිම්බින් ඒ කියන්නේ අයිසැක්ස් වලින් අර රෝප්ස් දාලා නගින ටෙක්නිකල් ක්ලයිම්බින් සෙක්ෂන්ස් ගොඩක් අඩු එවරස්ට් රූට් එකේ. හැබැයි K2 කන්ද උස අඩු වුණාට තියෙන්නේ අන්තිම ටික ගොඩක් දුරට මෙහෙම. එතකොට නගින්න කෙලින්ම උඩට යන්න ඕනේ. ටෙක්නිකල් සෙක්ෂන්ස් ගොඩාක් වැඩි. ඒකම සපෝට් එක ගොඩක් අඩුයි. මේක තියෙන්නේ මොකද කන්ද තියෙන්නේ පාකිස්තාන වල එන රිමෝට් ඈත තියෙන ඒරියා එක. එතන බේස් එකට යන්නත් ලොකු කටක් ගන්න ඕනේ. ඉතින් ඔය හැමදේම එක්ක සාමාන්‍යයෙන් පිළිගන්නේ K2 නෙපෝල් වල තියෙන අනපර්ණ වගේ කඳු එවරස්ට් වලට නගිනවට වඩා ටිකක් අමාරු ටිකක් නෙවෙයි ගොඩක් අමාරුයි. මං අහලා තියෙනවා යන මිනිස්සු 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මැරෙනවා කියලා K2 වල අන්නේ තරමටම අමාරුයි. ඔක තමයි K2 අමාරු වෙන්න හේතුව මන් දන්න විදිහට. ඊට පස්සේ අහලා තියෙනවා visa ගැන. Please explain how to get Schengen visa and how to plan a Switzerland visit. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක අපි වෙනම වීඩියෝ එක කරන්න මොකද ලොකු subject එකක්. Schengen visa කියන එක. If you can do a video about world famous Glacier Express train journey. Glacier Express කියන්නේ ස්විට්සර්ලන්ඩ් වල places දෙකක් අතර යන ලස්සන train ride එකක්. ඒකේ views මාර ලස්සනයි කියලා කියනවා. සමහර කට්ටිය මේ කියනවා ලෝකේ තියෙන ලස්සනම train ride එක කියලා. ඒ වගේ ගොඩක් කට්ටිය ආස train ride එක. ඒකේ තුන් දෙනෙක්ම අහලා තියෙනවා Glacier Express train එක. ඔව්. අහලා තිබ්බ ඉතින් අපිත් ආසාවෙන් ඉන්නවා ඒ ඔව් train ride එක. අනිවාර්යෙන් මේක කරනවා අපි කොහොමද? මේ ලබන අවුරුද්දේ අනිවාර්යෙන් කරනවා Glacier Express එක. ඒක ගැන එතකොට දාන්න. What are the countries did you travel so far? ඒකට මම හිතන්නේ උත්තර කිව්වා. Alaska mountain range USA hike එක කරන idea එකක් නැද්ද? ඒක මම හිතන්නේ මම කියන්නේ නේ. ඔව් Alaska කියන්නේ ඇමරිකාවේ උඩ කොනක තියෙන area එකක්. මම අහලා තියෙන විදිහට earthquakes එහෙමත් ගොඩක් වෙන area එකක්. ඒ වගේ මාර ලස්සන area එකක්. idea එකක් නැද්ද කියලා හද්දි
හිතලා තිබෙන ඇලස්කාවල කරන්න මොකද ඒක ගොඩක් රිමෝට් හින්දා ඒ වගේම මං අහලා තියෙන එවරස්ට් යන්න කලින් එහෙම කට්ටිය ඇලස්කාවල තියෙන මවුන්ට් ඩිනාලි හයික් එකක් කරනවා කියලා. ඒක ඒ ඒරියා එකේ තියෙන උසම කන්දක්. ආසාවක් තියෙනවා. කිව්වට පස්සේ ආසාව තව වැඩි වුණා මේ ප්‍රශ්න දෙකකට පස්සේ. දැනට නම් ලොකු ප්ලෑන් එකක් නැහැ. ඒ කියන්නේ හිතලා තිබ්බ නැහැ ලොකුවට නේ. අපි කතා කරද්දී හයික් ගැන අපි වෙන කඳු ටිකක් තමයි හිත කියව ඉන්නේ. සඳරවන් ජයසුන්දර ජොබ් කරන අතරේ ට්‍රැවල් කරන්න ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද? ඒක ඉස්සෙල්ලා කිව්වනේ. වාසනා සංජීවනී ට්‍රැවලින් කරනකොට අපිට ඕනම දේවල් මොනවද? ඔකත් ඉම්පෝර්ටන්ට් ප්‍රශ්නයක්. ට්‍රැවලින් කරනකොට ගෙනියන්න ඕනේ මොනවද කියන එක ඇත්තටම වෙනම වීඩියෝ එකක් ඇත්තටම කියනවා. හැබැයි මම සරල උත්තරයක් කියන්න. මම සාමාන්‍ය මන්තරේ වගේ ජප කර ඉන්න එක තමයි 3 P's for traveling කියලා. ඒක මම ඉන්ටර්නෙට් එකේ ඔයගොල්ලෝ දැකලා නැහැ මම හදාගත්ත එකක්. P අකුරු තුනක්. P අකුරු තුනේ පළවෙනි එක phone, දෙවෙනි එක purse, තුන්වෙනි එක passport. මම වසර එක ට්‍රැවල් කරන්න පටන් ගත්ත දවසේ මුලින්ම කිව්වේ මේක තමයි මන්තරේ. ඔයා කොහෙන්ද කොහෙට ගියත් හැම වෙලේම චෙක් කරන්න ඕනේ 3P තියෙනවද කියලා. ෆෝන් එක නැති වුණොත් කියලා වෙනවා. පාස්පෝර්ට් එක නැති වුණොත් අනිවාර්යෙන් කියලා වෙනවා. පර්ස් එක නැති වුණොත් ඒත් කියලා වෙනවා. ඔය තුන තමයි ට්‍රැවල් කරද්දී මට නම් ඉම්පෝර්ටන්ට් දේ. අනිත් ඒවා පස්සේ ගන්න හරි පුළුවන් නැති වුණොත් නේද? ඔව් අනිත් ඒවා දෙයක් ගන්න හරි පුළුවන්. ෆෝන් එකයි පර්ස් එකයි පාස්පෝර්ට් එක තමයි ඇඟට ළඟම පුළුවන් තරම් පරිස්සම් කරලා තියාගන්න ඕනේ තුන. විශේෂයෙන්ම ලංකාවෙන් පිට ට්‍රැවල් කරද්දී. මොකද පර්ස් එක ඇතුලේ වර්ක් පර්මිට් එක හැමදේම වැදගත්ම දේවල් තියෙනවා. ඔය තුන තමයි මට නම් පර්සනලි වැදගත්. මම කොහේ හරි බස් එක කරනක් ගත්තා, ට්‍රේන් එකකින් බැස්සත්, ෆ්ලයිට් එක කරනක් ගත්තා, රෙස්ටොරන්ට් එකකට ගියත් එළියට ආවා. පැය භාගෙන් භාගයට චෙක් කරනවා 3P තියෙනවද කියලා. ඒක තමයි මට නම් ඕනම දේ විශේෂයෙන්ම පිට එළිය ට්‍රැවල් කරන්න ලංකාවෙන් එළිය. ඊළඟට තව ඉන්ට්‍රස්ටිං ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. තාරක චතුරංග, සචින් මදුෂ් දෙන්නම හල්තන එකම ඒ ගැන. හෙල්ත් කෙයාර් පැත්තෙන් ජොබ් මාකට් එක කොහොමද යුරෝප් වල? නර්සස්, ඩොක්ටර්ස් කියලා තියෙනවා. ඔව්. හෙල්ත් කෙයාර් පැත්තෙන් ඇත්තටම මම හොයලා බලලා නැහැ ලොකුවට. මම අහලා තියෙන නම් හෙල්ත් කෙයාර් පැත්තේ ගොඩක් ජොබ්ස් තියෙන්නේ ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රීස් වල. මොකද අපි ලංකාවේ තියෙන කල්චර් එක හැමදේම එක්ක අපි සෙකන්ඩ් ලැන්ග්වේජ් එක විදිහට ගොඩක් වෙලා ඉගෙන ගන්න ඉංග්‍රීසි. ඒත් එක්ක කැනඩා, USA, ඕස්ට්‍රේලියා නම් මම අහලා තියෙනවා. යුරෝප් වල ලොකටම දන්නේ නැහැ. මොකද මේ හෙල්ත් කෙයාර් වර්කර්ස්ලාට අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ නේටිව් ලැන්ග්වේජ් එක. මොකද නැත්තම් මෙහෙම මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ. උදාහරණ යුරෝප් වල එක එක රටවල එක එක ලැන්ග්වේජස් තියෙනවා. ජර්මනි වල ජර්මන්, නෝර්වේ ගියොත් ඒ රටේ වෙන ලැන්ග්වේජ් එක, ස්වීඩන් වල වෙනම ලැන්ග්වේජ් එකක්, ෆින්ලන්ඩ් වල ගියොත් ෆිනිෂ්, ස්විට්සර්ලන්ඩ් ගියොත් ෆ්‍රෙන්ච්, ඉතාලියන් ජර්මන්, ඉටලි වල ඉතාලියන්, ස්පේන් වල ස්පැනිෂ්. ඉන්දෝවලට තේරෙන අතර එක ලැන්ග්වේජ් එකක් නැහැ. ඒකින්ද මම තාම දැකලත් නෑ අර ඩිරෙක්ට් රූට් එකක් තියෙනවා දැනටවත් ඇට්ලීස්ට් එහෙම ලංකාවෙන් ඉඳන් යුරෝප් වල රටකට ලැන්ග්වේජ් එක ඉගෙන නොගෙන එන සිස්ටම් එක තාම හරියටම දැකලා නැහැ. හැබැයි සමහරට ක්‍රම ඇති මේවට. අපි ඔයලා බලලා කියන්න ඕනේ මම හරියටම උත්තරේ ඔයාලට දන්නේ නැහැ. මොකද අපේ මම කරලා දැකලා තියෙන දේවල් වලින් පිට ඒ දේ හෙල්ත් නර්සස් ඩොක්ටර්ස් කියන්නේ. ඊළඟට සචින් මදුෂ අහලා තියෙන අනිත් ප්‍රශ්න තමයි දවසකට වියදම කොච්චරද? ඒක මං හිතන්නේ ස්විට්සර්ලන්ඩ් වල නම් ඉන්න විද්‍යානව ඩිපෙන්ඩ් වෙනකොට මං අපේ වියදම කියන නැතුව කෙලින්ම කියනනම් ජෙනරලි කියන අවම වියදම කියලා. උදාහරණයක් විදිහට මම අවම වියදමට මෙහෙම කියන්නම්. ස්විට්සර්ලන්තේ සාමාන්‍යයෙන් මාස්ටර්ස් කරන්න එන ස්ටුඩන්ට් කෙනෙක්ට සාමාන්‍යයෙන් කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා නම් ගොඩක් අවම වියදමක ඉන්නවා කියලානේ. කියන්නේ මේ ඇකොමඩේෂන් තියෙන එක එක විදි ගේදරක කාමරයක ඉන්න පුළුවන් වුණා. නැත්තම් ස්ටුඩියෝස් කියලා තියෙනවා. ඒ කියන්නේ කාමරෙත් එක්ක කිචන් අරෝම ඔක්කොම එකට කරලා ඉන්න ඒවා. ඊට අමතරව අපාර්ට්මන්ට්ස් තියෙනවා. කාමර දෙක තුන තියෙන අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඊට පස්සේ ගෙවල් පිටින්ම ගන්න තියෙනවා. මේ වගේ එක එක විදිය තියෙනවා. වගේ ස්විට්සර්ලන්තේ වැඩිම මිනිස්සු ගානක් කියන්නේ 70%කට ආසන්න ගානක් ඉන්නේ රෙන්ට් කරලා. ඉතින් අනිවාර්ය රෙන්ට් එකේ කොස්ට් එක කියන එක ලොකු වියදමක් මේ ජීවත් වෙද්දී. ඕවත් එක්ක ඔය හැමදේම කන්සිඩර් කරලා මෙහෙට සාමාන්‍ය මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක්ට වියදම කියන්නේ මේගොල්ලෝ කියනවා ස්විස් ෆ්‍රැන්ක් 1750ක් මාසෙකට තියෙන්න ඕනේ. අවුරුද්දකට ස්විස් ෆ්‍රැන්ක් 21000ක් තියෙන්න ඕනේ මේ ජීවත් වෙන්න කියලා. ඕක මම ඉස්සෙල්ලා කිව්වා වගේ කියන්නේ මිනිමම් ලෙවල් එකක්. ඔතනින් උඩ තමයි අනිවාර්යයෙන්ම ස්විට්සර්ලන්ඩ් වල වියදම. එතනින් උඩ වහට ඕන තරම් වියදම් ගන්නත් පුළුවන්. ගෙවන ලයිෆ් ස්ටයිල් එක ඉන්න තැන අර මම කිව්වා වගේ කොයි වගේ තැනකද සහ ඔයගොල්ලෝ සල්ලි වියදම් කරන විදිය යනවා. එතනින් එහාට වෙනස් වෙනවා. මිනිමම් සාමාන්‍යයෙන් 1750ක් වගේ යනවා ස්විස් ෆ්‍රැන්ක් මේ ගවර්න්මන්ට් එකෙන් සහ এডুকেෂන් ඉන්ස්ටිටියුට්ස් වලින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්නකොට තියෙන ගයිඩ්ලයින්ස් අනුව ස්විට්සර්ලන්ත කියන්නේ අත්‍තරම තව කියන්න ඕනේ වියදම් අතින් ලෝකයේ වැඩිම රටක්. මම සර්ච් කරලා බලුවා ලෝකයේ වියදම් අතින් වැඩිම රට මොකක්ද කියලා 2020 එකට එන්නේ ස්විට්සර්ලන්ත. ඊළඟට තව මම හොයලා බලුවා ලෝකයේ වියදම් අතින් වැඩිම ටවුන්ස් මොනවද කියලා.
ඒකෙත් මුල් 10 තියෙනවා ස්විට්සර්ලන්ඩ් වල සියුරික් ඒ වගේම ජිනීවා. හරිම එක්ස්පෙන්සිව්. මුල් 10 සිංගප්පූර් තියෙනවා. මම දැකලා තියෙන ලිස්ට් එකේ. හැබැයි සිංගප්පූර් වල මං ඉඳලා තියෙන හින්දා මං දන්නවා එහෙට සාපේක්ෂව මෙහි වියදම හරිම වැඩි. කියන්නේ ගොඩක් ලොකු වියදමක් යනවා. සිංගප්පූර් වල අපි උදාහරණයක් විදිහට එළියෙන් කොහෙන් හරි කෑමක් කනවා නම් සිංගප්පූර් වල 3කින් 4කින් 5කින් වගේ වුණත් කන්න පුළුවන්. දේවල් මීලක් ගන්න පුළුවන්. කියන්නේ ලංකාවේ 600ක් 700ක් වගේ. හැබැයි ස්විට්සර්ලන්ඩ් වල එළිය රෙස්ටොරන්ට් එකකට ගිහලා මීලක් ගන්නවා නම් මේ ලොකු රෙස්ටොරන්ට් නෙමෙයි නෝමල් රෙස්ටොරන්ට් එකකට මිනිමම් එකකට 20ක් 15ක් අතර රේන්ජ් එකේ අනිවාර්යයෙන්ම යනවා මිනිමම්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 3500ක් 4000ක් වගේ මිනිමම් යනවා. සිංගප්පූර් වල ওই ගානට සමහරවිට හොඳ රෙස්ටොරන්ට් එකකින් ගන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති සිංගප්පූර් වලට සාපේක්ෂව ස්විට්සර්ලන්ඩ් මෙච්චර ගණන් නම් ලංකාවට සාපේක්ෂව කොච්චර ගණන්ද කියලා. යුරෝපයේ අනිත් රටවල් වලට සාපේක්ෂව ස්විට්සර්ලන්ඩ් කියන්නේ ගොඩක් එක්ස්පෙන්සිව් රටක්. මේ රටේ රටවල් සෙට් එකට සාපේක්ෂව ගොඩක් කට්ටිය වෙලාවකට ජොබ් කරන ස්විට්සර්ලන්ඩ් ඇවිල්ලා ආයෙත් ගෙදර එනවා. ඒ තරමට මෙහි එක්ස්පෙන්සිව් ජීවත් වෙන්න වියදම් වැඩි. මල්ලි නංගිගෙන් අහන්න ආසම දේ මොකක්ද? නංගි මල්ලිගේ දකින හොඳම ගුණාංගය මොකක්ද? මංජුදා ගයනී තමයි අහලා තියෙන්නේ. ඔව් මම ආසම දේ කියන්නේ මම නංගිගෙන් අහන ප්‍රශ්නයක් විදිහට ගත්තොත් මම ආසම ප්‍රශ්න තමයි කෑම රෙඩිද? මොකද හැම වෙලේම මම බඩගින්න ඉන්නේ මාර පෙරේතෙක් මම කෑම වලට. කෑම රෙඩි තමයි ආසම දේ. මම ඒකත් එක්කම මෙයාම තමයි කන්නේ. ඔව් හැමදාම අනිවාර්යයෙන්ම කෑම එක ගද්දී කෑම එකේ අන්තිම කොටස මට වෙන් කරලා තියෙන්නේ. ඒ ටිකත් මම කොච්චර රස කෑමක් උනත් අන්තිම ටික මෙයාට දෙන්න ඕනේ. ඒකින්ද කෑම ගැන තමයි අහන්නේ. අහන්න ආසම දේ කිව්ව මං අහන්න කැමති දෙයද කියලා හෙව්වොත් කෑම රෙඩිද කියලා හෙව්වම ඔව්. නංගි මල්ලිගේ දකින්න හොඳම ගුණාංගය. උත්තර නෑ ඒකට මේ. නෑ හොඳම ගුණාංගය තමයි ඉතින් ඉස්සරින් ගම හරිම කෙයාරින් මෙයා මං ගැන හොයලා බලනවා ඉතින් ඒක තමයි. නයිස්. හරිම කපටි උත්තරයක් දුන්නේ. ඊළඟට හසිත කුලරත්න. ඔයාලා දෙන්න කොහොමද වීඩියෝ කරන්නේ? ට්‍රැවලින් කරන්නේ ඔයාලා දෙන්න විතරයි. ඒත් වීඩියෝ ලොකු කට්ටියක් එකතු වෙලා කරා වගේ තියෙනවා. හිතා ගන්න බෑ. අක්කා කවදාවත් බෑග් එකක් අරන් යන්නෙත් නැහැ. ඔව් හැමදාම බෑග් උසගෙන යන්නේ මම තමයි. මෙහෙම අපි ට්‍රැවල් කරද්දී ගොඩක් කරලා මම කරන ප්‍රින්සිපල් එක තමයි බෑග් ගොඩක් ගෙනියන එක අඩු කරන්න ඕනේ. මිනිමල් කියන කන්සෙප්ට් එක තමයි කරන් try කරන්න පුළුවන් තරම් බෑග් පුළුවන් තරම් අඩුවෙන් ලගේජ් ගෙනියන්න නැතුව බෑක්පැක් එකක් එක්ක විතරක් කොහොමද වෙන රටකට ට්‍රැවල් කරනවා. ඔව් මොකද මම අර හැදිලා තියෙන විදිය සහ ට්‍රැවල් කරලා තියෙන විදිය බෑක්පැකින් වලින් තමයි මම පටන් ගත්තේ. මම තාම බෑක්පැකින් වලට පට්ටාසයි. කියන බෑග් බැක්පැක් එක විතර දාගෙන ඒකෙන් තියෙන බඩු ටිකෙන් කොහොමද මැනේජ් කරන් ඉන්නේ කියන කන්සෙප්ට් එක කියන්නේ මම ඒම කන්සෙප්ට් එකට ආසයිකින්ද හැම වෙලෙම එක බෑග් එක ගෙනියන්න try කරන්නේ කැමරාස් දරවල ඉඳලා ඇඳුම් ඔක්කොම ඒ බෑග් එකේ දාගන්න එතකොට අක්කා හොඳට කරේ එහෙම ඔව් බෑක්පැක් සරි ඒ අක්කා ඉතින් මේ ස්විට්සර්ලන්තේ එහෙම ගියා හැම වෙලෙම බෑග් එක මෙයාට දෙනවා බෑග් එක ඔක්කොම මම උස්සගෙනවා මෙයා හොඳට රඟපානවා මෝ මාර රැඟිලි රඟන්නේ ඊට අමතරව ඉතින් අපි දෙන්න විතරයි ගොඩක් වෙලා ට්‍රැවල් කරන්නේ. ඊට අමතරව යාළුවොත් සමහරලාට සෙට් වෙනවා. මගේ යාළුවෝ මෙහි ඉන්නවා. ඒගොල්ලොත් සෙට් වෙනවා. අර වීඩියෝස් වල ගොඩක් වෙලා අපි දෙන්න විතරයි ඉන්නේ. දෙන්න විතරයි ගොඩක් වෙලා ට්‍රැවල් කරන්නේ. ලංකාවට ආවම ට්‍රැවල් කරමුද? සපෝට් නිර්මල තමයි හදති. අනිවාර්යෙන් ට්‍රැවල් කරන්නේ. දැන් අපේ අන්තිම ප්‍රශ්න සෙට් එක ට්‍රැවල් ශිරා. අයියෝ ඔයාලා ට්‍රැවල් කරද්දි කොහොමද ඒක ප්ලෑන් කරන්නේ? මේක ඇත්තටම වෙනම සබ්ජෙක්ට් එකක්. ප්ලෑනින් කියන දේ වෙනම ඉම්පෝර්ටන්ට් කම්පොනන්ට් එකක් ට්‍රිප් එකක් යද්දී. ඒක දැන් ඉම්පෝර්ටන්ට් වෙලා තියෙනවා. හැබැයි ඉස්සර නම් මං හිතන ස්පොන්ටේනියස් ඩිසිෂන් අරන් මෙහෙ යන්න හිතුනාම අද ටිකට් එක බුක් කරලා හෙට යන වෙලාවල් තියෙනවා. එහෙම තිබිලා තියෙනවා නේද? බෑක් පැකින් කරද්දී බස් ටිකට් එක අදාරගෙන ඔය ගිහිල්ලා තියෙනවා. කිසිම ප්ලෑන් නැතුව. හැබැයි දැන් පොඩ්ඩක් රෙස්පොන්සිබල් වෙලා තියෙන්නේ මම. ඒකින්ද යන්න කලින් දවස් කිහිපයකට කලින් හොඳට ප්ලෑන් කරලා බජට් එකේ ඉඳන් හැමදේම ඔප්ෂන්ස් හැමදේම කන්සිඩර් කරලා හොඳට රිවිව්ස් බලලා එහෙම තමයි ප්ලෑන් කරන්නේ. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක කරන විදිය වෙනම වීඩියෝ එකක් දාන්න. ඒක worth it. ඒක හොඳයි. කියන්නේ ගොඩක් දේවල් කියන්න තියෙනවා ඒක නේ. ඒ හින්දා වෙනම වීඩියෝ එකකින් ඉස්සරහදී බලන්න පුළුවන්. ඔව් මොකද එක එක කට්ටිය ප්ලෑන් කරන විදිය වෙනස්. අපි පර්සනලි කරන විදිය ගැන අපි කියන්න. ඊළඟ travel with Pondo. ට්‍රැවල් කරන්න කලින් ඔයාලා විස්තර හොයාගන්න බ්ලොග් වෙබ්සයිට් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද? ඔව් YouTube තමයි මම ගොඩක් කරලා බලන්නේ YouTube එකේ. බලනවා. ඒ තැන් වලට ගැලපෙන්න කියන්නේ අපි යන්න ඕන තැන් මොනවාද?
ඒ වගේ දේවල් ඉතින් බලන්න වැඩි හරියක් YouTube එකේ ඉන්නේ. ඔව් වයිෆ් නම් YouTube එක බලන්නේ මම booking.com එකේ ඉන්න තැන් ගැන ගොඩක් කියවනවා neighborhoods ගැන කියවනවා ඒ වගේ විස්තර ගොඩක් booking.com එකෙන් ගන්න පුළුවන් TripAdvisor එකේ ගොඩක් බලනවා ඔය දෙක අනිවාර්යයෙන්ම බලන දෙක ඊට අමතරව ඉන්ටර්නෙට් එකේ හම්බ වෙන ආටිකල්ස් ගොඩක් කියවනවා තව අනිවාර්යෙන් බලන එක තමයි Google Map එකේ places Google places වලට ගියාම ඒ යන ටවුන් එක ගැන ගොඩක් විස්තර බලා ගන්න පුළුවන් හොඳ නරක යන තැන් වල රිවිව්ස් ඉඳන් හැමදේම ඒ රිවිව් එකක් ගන්න කියලා තමයි යන places ටිකක් ඩිසයිඩ් කරන වෙලාවට මොකද අපිට තියෙන ටයිම් එකකින් යන්න පුළුවන් ලස්සනම සහ හොඳම එක්ස්පීරියන්ස් එකක් තියෙන තැන් ටිකට යන්න ඔය sources හැමෝම use කරනවා mainly YouTube TripAdvisor booking.com accommodation වලට කැම බීමා රට මේකට Google places ඊට අමතරව search results වලින් එන ඕන තරම් articles reviews කියවනවා සයිකොන්තෝස් යන්නේ නැද්ද සයිකොන්තෝස් කියන්නේ ඇත්තටම ග්‍රීසි තියෙන අයිලන්ඩ් අපි වීඩියෝස් අහලා දැකලා තියෙනවා ගිහින් නැහැ දවසක යන්න try එකක් දෙමු ඉතින් වෙලාව තිබ්බත් අනිවා ප්‍රියංක බුද්ධික අහලා තියෙනවා use කරන කැමරා මොනවද ඉස්සර මම තනිකරම use කරේ GoPro එකක් විතරයි GoPro Hero 6 එක දැනටත් එකම තමයි තියෙන්නේ මට නම් personally එක සෑහෙන useful දැන් අලුත් GoPro version එකක් ඇවිල්ලා තියෙනවා GoPro Hero 9 එකක් ඇවිල්ලා තියෙනවා මම නම් තාම 6 එකේ මාර satisfied ඒකේ හැමදේම හොඳයි battery life තමයි ප්‍රශ්නේ මම batteries තුනක් තියන් ඉන්නවා GoPro එකට අමතරව drone එක use කරන්නේ DJI Mavic Air එකක් ඒකත් දැන් අවුරුදු 3ක් 4ක් විතර කලින් පාරක් ගත්ත එකක් ඒ කාලේ තියෙන drone එක තාම දැනට මම එකකින් සැටිස් තාම කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේ DJI වල දැන් අලුත් drones ගොඩක් තියෙනවා මට තාම ඒකට යන්න තරම් requirement එකක් ඇවිල්ලා නැහැ කැමරා මේන් කැමරා එක මේ රෙකෝඩ් කරන එකේ Sony A7 III ඔක තමයි අපේ මේන් කැමරා එක lenses කීපයක්ම මාරු කරලා use කරනවා Sony A7 III තමයි මේන් කැමරා එක මාරම quality කැමරා එකක් travel කරන්නත් ලේසි මේක mirrorless කැමරා එකක් පට්ට කැමරා එක සුපි ඊළඟට සුනිමා ප්‍රියදර්ශන මම අපිට විශ් කරලා තියෙනවා ඔක්කොම වීඩියෝස් අපේ බැලුවා කියලා තියෙනවා thank you ඔව් කියලා තියෙනවා travel with wife and අපේ කතාවේ කට්ටිය ඒගොල්ලෝ බලලා කියලා තියෙනවා ස්ටයිල්ස් වලට කැමති ඒවා හරිම වෙනස් කියලා අපි තුන්ගොල්ලෝගේ thank you so much ඊළඟට ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක් අහලා තියෙන්නේ okay කවුරුහරි ස්පොන්සර් කරනවා නම් SpaceX එක නැගලා ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට යන්න ඔයාලා යනවද vlog එකක් කරනවද එලන් මස්ක් chance එකක් දුන්නොත් අඟහරු වලට ගිහින් එනවද ප්‍රශ්නේ ඉන්ටරෙස්ටිං අත්‍තරම උත්තර හිතා ගන්න බෑ මේවා ඇත්තටම නිකන් ඇහුවොත් නෝ ඕ තමයි යන්න කැමති අනිවාර්යයෙන්ම කැමති vlog එකක් කරනවද yes අනිවාර්යෙන් කරනවා අඟහරු වලට ගිහින් යනවද yes අනිවාර්යෙන් කරනවා exploration කියන එකට කැමති හැබැයි රියලිස්ටික් විදියට එන පණ්ඩිත උත්තර දෙන්න හදුවොත් මේකට මම දැකලා තියෙනවා මම ඩොකියුමන්ටරිස් එක ගොඩක් බලනවා මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් ඒ වගේම මාස් වල මාෂන් ෆිල්ම් එකක් බලලා තියෙනවා ওই ඩොකියුමන්ටරිස් වල මේ බලද්දී NASA එක එහෙම බලද්දී මම දැකලා තියෙනවා මේ යන ඇස්ට්‍රොනොට්ස්ලා නිකන් හිතුන ගමන් හෝ සල්ලි තිබ්බ පරියට හෝ ඩිග්‍රී එකක් තිබ්බ පරියට යන්න බෑ ඒගොල්ලෝ ෆිසිකලි ප්‍රිපෙයාර් වෙන්න ඕනේ ෆිසිකලි වඩා මෙන්ටලි